ළමයි වලට මාව ඇහෙනවද? හරි. අපි එහෙනම් පටන් ගමු ඈ. මේ පේපර් එක ගන්න හැමෝම දකුණු පළාත් මුලින්ම තියෙන පේපරය. හරි. පටන් ගමු නේද ළමයි? මැසේජ් එකක් දාන්න. හරි. ළමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියද්දි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක් කියන්නේ. පළවෙනි උත්තරේ කියන්නේ මොකද්ද? ලාභ ඉපීමේ අරමුණෙන් අපේක්ෂාවෙන් පමණක් කරනු ලබන ඕනෑම කටයුත්තක්ලු. අපි දන්නවා ව්‍යාපාරයක් කියද්දි සෑම ව්‍යාපාරයකටම ලාභ ඉපීමේ අරමුණක් තියනවාද? සෑම ව්‍යාපාරයකටම ලාභ ඉපීමේ අරමුණක් නැහැ. එතකොට මේක කියන්නේ මොකද්ද? පළවෙනි එක කියන්නේ ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් පමණක්. එතකොට ව්‍යාපාරයක්දී ලාභ උපයන ව්‍යාපාරත් ලාභ අරමුණක් තියෙන ව්යාපාරත් තියෙනවා ලාභ අරමුණක් නැති ව්‍යාපාරත් තියෙනවා. එතකොට මේ උත්තරේ වැරදි. දෙවෙනි එක කියන මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක්ලු. ව්‍යාපාරයක් වෙන්න නම් ව්‍යාපාරකින් කරන්නේ මොකද්ද? ව්‍යාපාරින් කරන්නේ මිනිසාගේ අවශ්‍යතායි උවමනයි සපුරන අවශ්‍යතා සපුරන. අවශ්‍යතා කොහොමද සපුරාලන්නේ? භාණ්ඩයක් හරි සේවාවක් හරි. මිනිසාගේ අවශ්‍යතා කොහොමද අපි සපුරාලන්නේ? භාණ්ඩයක් හරි සේවාවක් හරි. මේ භාණ්ඩයක් කියන දෙයක් නම් ව්‍යාපාරයක් කරන්නේ මොකද? නිෂ්පාදනය කරනවා. මේ භාණ්ඩයක් කියන දෙයක් නම් ව්‍යාපාරයක් මොකද කරන්නේ? නිෂ්පාදනය කරනවා. සේවාවක් නම් මොකද කරන්නේ? සේවාවක් අපිට නිෂ්පාදනය කරන්න බෑ. සේවාවක් නම් සපයන්න ඕන. ඒතර සපයනවා. මේ අනික ව්‍යාපාරයක් වෙන ව්යාපාරයක් කියන හැම වෙලෙම ආර්ථික කටයුත්ත ආර්ථික ක්‍රියාකාරකම නියැලෙන එක්කෙනෙක්. ඒතර නිර්වචනය මොකද්ද? ව්‍යාපාරයක් කියද්දි මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක්. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? පළවෙනි එකට 2. හරි. දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ පහත් සඳහන් දෑ අතරින් උවමනාවක් ලෙස සලකුණු ලබන්නේ කුමක්ද? උවමනාවක්. මොනවාද? උවමනාවක් වෙන්නේ මේකේ. මේක ආහාර කියන්නේ අපිට අවශ්‍යතාවයක්. ඒතකොට මේ උත්තරේ ගන්න බෑ. අධ්‍යාපනය කියන්නේත් අවශ්‍යතාවයක්. එතකොට ආරක්ෂාව කියන්නේත් අපේ අවශ්‍යතාවයක්. ආභරණ කියන්නේ අපේ උවමනාවක්. එතකොට දෙවෙනි එකට උත්තරේ මොකද්ද? 3. හරි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා මේ මොනවද? මූලික නිෂ්පාදන සාධක පමණක් ඇතුළත් පිළිතුර. අපි 10 වසරේ ඉගෙන ගන්නවා නිෂ්පාදන සාධක 4ක්. මොනවද නිෂ්පාදන සාධක 4? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමිය කියන්නේ මොකද්ද? අපි කියන්නේ ඔයාගේ නිෂ්පාදන කටයුතු යොදා ගන්න ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දායාදයන්. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දායාදයන්. එතකොට මේ අපි පටලවා ගන්න තැන් දෙකයි. භූමිය කියන කෙනාවයි අනිත් කෙනාව කවුද? භූමිය කියන කෙනාවත් පටලවා ගන්නවා ප්‍රාග්ධනය කියන කෙනාවත් පටලවා ගන්නවා. හරිද? හරි. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දායාදයන්. මේ වලට මිනිසා මැදිහත් වෙලා නැහැ. අපි හිතමුකෝ මෙහෙම කැලේකින් කඩා ගන්න පළතුරුයි ගොවිපලකින් ගන්න පළතුරුයි. ওই දෙක ගන්නකො. දැන් කැලෙන් කඩා ගන්න පළතුරු වලට මිනිසාගේ මැදිහත් වීමක් නැහැනේ. ඒක ස්වභාව ධර්මයෙන්ම ආපු පළතුරු ටිකක් නේ. ඒතර ස්වභාව ධර්මයෙන්ම හම්බෙන දේවල් වලට තමයි අපි කියන්නේ භූමිය කියලා. හරිද? ප්‍රාග්ධනය කියන්නේ මිනිසාගේ මැදිහත් වීමත් එක්ක ජනනය වෙන දේවල්. දැන් උදාහරණ ගොවිපලක පළතුරු. දැන් මිනිසානේ ගොවිපලේ මේවා කරන්නේ. වගා කරන්නේ. එතකොට මිනිසාගේ මැදිහත් වීමක් තියෙනවනේ. එතකොට ගොවිපලේ පළතුරු යන ප්‍රාග්ධනයට. හරිද?
එතකොට මූලික නිෂ්පාදන සාධක මොනවද? මූලික නිෂ්පාදන සාධක මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. උත්තරේ 1. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 තියෙනවා මොනවද? ව්‍යාපාර පරිසර සාධක ටිකක් තියෙනවා. හරි. අයිතිකරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයන්, කළමනාකරුවන්. ඔයාගෙන් අහනවා මේකේ අභ්‍යන්තර පරිසර සාධක මොනවද කියලා. හරි. අපි ගත්තම ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය ගත්තම මේ ව්‍යාපාර පරිසරය අපි කඩනවා කෑලි දෙකයි. මොනවද? ව්‍යාපාර පරිසරය අපි කඩනවා කෑලි දෙකයි. මොකද කඩන්නේ? මේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන පරිසරයට කියන අපි මොකද? අභ්‍යන්තර. මේ ව්‍යාපාරයෙන් පිට තියෙන ඒවලට කියන අපි මොකද? බාහිර. මොනවාද? බාහිර. හරිද? එතකොට අභ්‍යන්තර කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ඇතුළේ පරිසරය. දැන් මේකෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ඇතුළේ පරිසරයට. අභ්‍යන්තර පරිසරයට යන්නේ මොනවද? දැන් ව්‍යාපාරයක අයිතිකාරයෙක් ගත්තොත් එයා ව්‍යාපාරයේ ඇතුළේ ඉන්නේ. ගනුදෙනුකාරයෙක් ගත්තොත් මේ ගනුදෙනුකරු කියන කෙනා ව්‍යාපාරයේ ඇතුළේ නෙමෙයි ඉන්නේ. එයා ව්‍යාපාරයෙන් පිට. එතකොට B කියන එක්කෙනාව ගන්න බෑ. සේවකයා කියන කෙනා. දැන් අභ්‍යන්තර කවුද එතකොට? අභ්‍යන්තරේ ඉන්නවා අපිට A කියන කෙනාව ගන්න පුළුවන්. අභ්‍යන්තර වලට යන්නේ කවුද? A කියන කෙනාව ගන්න පුළුවන්. තව කවුද? ගනුදෙනුකරු කියන්නේ ව්‍යාපාරට පිටින් ඉන්න කෙනෙක්. එයාව අපිට පාලනය කරන්න බෑ. එතකොට B කියන කෙනාව ගන්න බෑ. ඊළඟට C කියන කෙනා. සේවකයා. සේවකයා කියන්නේ ව්‍යාපාරෙන් පිටින් ඉන්න කෙනෙක්. C කියන කෙනාව සේවකයා කියන්නේ ව්‍යාපාරය ඇතුළේ සෝරි එක්ක. C කියන්නේ මොකද? සේවකයා කියන්නේ ව්‍යාපාරේ ඇතුළේ කෙනෙක්. එයාත් අභ්‍යන්තර. D කළමනාකරු. අපි මේ කළමනාකරු කියන්නේ කවුද? කළමනාකරු කියන්නේ ව්‍යාපාර අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන කට්ටිය. අයිතිකාරය වෙනුවෙන්. එතකොට D කියන කෙනත් අභ්‍යන්තර. හරිද? හරි. උත්තරේ මොකද්ද? A C D. උත්තරේ 4ට මොකද්ද උත්තරේ? 4. ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්න අංක 5. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර. අපි දන්නවනේ දැන් ඔයාලගෙන් සාමාන්‍ය දෙවෙනි වාට අහන්නත් පුළුවන් භාණ්ඩයක තියෙන ලක්ෂණ මොනවද? සේවාවක තියෙන ලක්ෂණ මොනවද? භාණ්ඩයක් කියන්නේ කෙලින්ම බඩුවක් කියන්නේ අපි. භාණ්ඩයක් කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දෙයක් නේ. ස්පර්ශ කරන්න පුළුවන් මූලිකවම භාණ්ඩයක් නම්. සේවාවක් ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. හරිද? භාණ්ඩයක් නම් අපි නිෂ්පාදනය කරනවානේ. සේවාවක් නම් අපි මොකද කරන්නේ? සපයනවා. එතකොට ඔයාලට මේ ප්‍රශ්නය අහනවා මේ පහත් දැක්වෙන ව්‍යාපාර ආයතන අතුරින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් වන්නේ. භාණ්ඩයක් කියන්නේ මොකද? ස්පර්ශ කරන්න පුළුවන්. PVSට පේන. ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් අල්ලන්න පුළුවන් PVSට පේන දේ මොකද්ද? එතන භාණ්ඩයක් අල්ලන්න පුළුවන් දෙයක් නිෂ්පාදනය කරනවා. දැන් අධ්‍යාපනය කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. රක්ෂණය කියන්නේ සේවාවක්. වෛද්‍ය කියන්නේත් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි සේවාවක්නේ. සිංහ ලීබඩු නිෂ්පාදන. දැන් මේකේ තියෙන මොනවද? ලී පුටු ඒවා මේවානේ. ලී පුටු ඒවා අපිට අල්ලන්න බෑද? මේවා අල්ලන්න පුළුවන්. ඒතර ස්පර්ශ කරන්න පුළුවන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියන්නේ එතන භාණ්ඩයක් හදනවා. උත්තරේ 5ට 2. හරිද? හරි. 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 ඊළඟට මේ අපි දන්නවනේ ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව. ඇල්මැති පාර්ශ්ව කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව. එතකොට ඇල්මැති පාර්ශ්වවල ඔයාලා වරද්දන එක තැනක් තමයි මේ ඉන්නවා අයිතිකරු කියලා කෙනෙක් ඉන්නවා. අනිත් කෙනා කවුද? සැපයුම්කරු. හරිද? අයිතිකරු කියන්නේ ව්‍යාපාරයකට මොකද ව්‍යාපාරයක් ගත්තම ව්‍යාපාරයකට සම්පත් සපයන කෙනා.
අයිතිකාරයා මොනවද සපයන්නේ අපිට? ව්‍යාපාර සම්පත්. හොඳට අහගන්න. අයිතිකරුයි සැපයුම්කරුයි කියන එකේ වෙනස තියෙනවා. අයිතිකාරයා කියන්නේ ව්‍යාපාරයට සම්පත් සපයන කෙනා. සැපයුම්කරු කියන්නේ කවුද? විවිධ දෑ සපයන්න. මොකද්ද? විවිධ දෑ සපයන්න. හරි. අපි ගත්තම අයිතිකරු කියන්නේ ව්‍යාපාරට සම්පත් සපයන කෙනා. සැපයුම්කරු කියන්නේ ව්‍යාපාරට අවශ්‍ය විවිධ දෑ සපයන කෙනා. ඕක ඔයාලා වරද්දන තැනක් ඈ. හරි. මේක මතේ තියාගන්න. එතකොට අපි මේ ප්‍රශ්නේ අහන්නේ මොකද? ඇල්මැති පාර්ශව ඉන්නවා. ඒ ඇල්මැති පාර්ශව එයාලා ඒ ව්‍යාපාරය කෙරෙහි අපේක්ෂා කරන අරමුණු මොනවද කියලා අහන්නේ. හරිද? හරි. අයිතිකාරයා ගියාම අයිතිකාරයාගේ මොකක්ද අරමුණ? අයිතිකරු කියන්නේ ව්‍යාපාර ආයෝජනය කරන කෙනානේ. සල්ලි අරමුදල් යොදවන කෙනානේ. ඒතකොට එයාගේ ප්‍රධානම අරමුණ මොකද්ද? එයාගේ ප්‍රධානම අරමුණ ආයෝජනයේ සුරක්ෂිත බව. එකට C. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙන්න කැපෙන්න ඕනනේ. මේ දෙන්න කැපෙනවා. එකට C. සේවකයා කියන්නේ සේවකයා හැම වෙලෙම බලන්නේ එයා සපයන සේවාවට සාධාරණ වැටුපක් ගන්න. එතකොට දෙකට A. CA. ඊළඟ ගනුදෙනුකරු. ගනුදෙනුකරු කියන්නේ හැම වෙලෙම එයා කැමති ව්‍යාපාරයෙන් ගුණාත්මක නිෂ්පාදනය ලබා ගන්න. මොනවාද ගුණාත්මක නිෂ්පාදනය ලබා ගන්න. හරිද? එතකොට ගනුදෙනුකරුවේදී D. ගනුදෙනුකරු නම් මොකක්ද දෙන්න ඕන? D. එහෙනම් උත්තරේ මොකද්ද? CADB. උත්තරේ 6ට 3. හරි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න ළමයි. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේ මැටි ගඩොල් නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. හරි. පස් සහ සේවකයන්. අපෙන් අහන නිෂ්පාදන සාධක. අපි ඉගෙන ගත්ත නිෂ්පාදන සාධක මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මෙතන පස් කියන්නේ ස්වභාව ධර්මයෙන් එන දෙයක්නේ. එහෙනම් ඒක භූමියට යන්න ඕන. සේවකයෝ කියන්නේ සේවකයා කියන්නේ කවුද මෙතන? සේවකයා කියන්නේ ශ්‍රමය. එතකොට අපි ශ්‍රමය කියන කෙනා භූමියයි ශ්‍රමයයි. උත්තරේ 1. ඔයාලා මේකේ ශ්‍රමය කඩන්න ඕන කෑලි දෙකකට. මොනවද? ශ්‍රමය කියන්නේ මිනිසාගේ කායික සහ මානසික දායකත්වය. ශ්‍රමය කියන්නේ මොකද්ද? භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දායාදය. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් හදපු දේවල්. ඒ කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් බිහි වුණ දේවල්. ඊට පස්සේ තියෙනවා ශ්‍රමය. ශ්‍රමය කියන්නේ මිනිසාගේ කායික සහ මානසික දායකත්වය. ඒ කියන්නේ කය වෙහෙසන පුද්ගලයයි මනස වෙහෙසන පුද්ගලයයි. ඒක තමයි ශ්‍රමය කියන්නේ. ආයි තියෙන අපිට වැදගත්ම කෙනා ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාරික අවදානම් දරමින්. ව්‍යවසායකයා කියන්නේ ව්‍යාපාරයකට අවදානමක් දරලා ඒ අවදානමින් නව උත්පාදන බිහි කරන කෙනා. ඒ කියන්නේ නව උත්පාදනයක් කරන කෙනා. අවදානමක් ගන්නවා නව උත්පාදනයක් බිහි කරනවා. හරිද? එතකොට මේ නිෂ්පාදන සාධක හතරෙදි පස් යන්නේ මොකේද? භූමියට. සේවක යන්නේ මොකේද? ශ්‍රමයට. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8ෙන් අහන්නේ අවශ්‍යතා හා උවමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ඔයාලගේ දෙවෙනි වාරෙත් අනිවාර්යෙන් අහන්න පුළුවන් අවශ්‍යතා හා උවමනා අතර තියෙන වෙනස්කම්. සාමාන්‍යයෙන් අහන්න ඕන දෙවෙනි වාරේ. හරි. එතකොට අවශ්‍යතා අසීමිතද? නෑ. අවශ්‍යතා අපිට තිබ්බේ සීමිතයි. අවශ්‍යතා 7ක් 8ක් තමයි අපිට තියෙන්නේ. දැන් උදාහරණයට ආහාර කියන එක ගන්නකො. ආහාර කියන එක සපුර ගන්න විවිධ ආකාර වලට තමයි අපි කියන්නේ උවමනා. අපිට ලෝකේ තියෙන ආහාර වර්ග ගන්න කියන්න පුළුවන්ද? බෑ. කවදාවත් කියන්න බෑ. අලුත් කෑම වර්ග එනවා. කීයක්ද කියලා ඇහුවොත් කියන්න බෑ. එතකොට අවශ්‍යතා කියන එක පොඩ්ඩයි තියෙන්නේ. උවමනා කියන එක ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අසීමිතයි. එතකොට පළවෙනි උත්තරේ වැරදි. අවශ්‍යතා සීමිතයිලු උවමනා අසීමිතයිලු. එහෙනම් දෙවෙනි උත්තරේ තමයි හරි. අවශ්‍යතා සීමිත වෙදි පොඩ්ඩයි තියෙන්නේ. උවමනා අසීමිතයි. හරි. හරි. ඊළඟ ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 තියෙන රජයේ විසින් ආර්ථික කටයුතු මෙහෙවද්දී අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමක් සිදු කරනවලු. ප්‍රතිපත්ති කියද්දී අපිට මතක් වෙන්න ඕන පරිසරයක්. මොකද්ද?
ප්‍රතිපත්ති මං කිව්වා ප්‍රතිපත්ති කියනවා නම් මොකද්ද පරිසරේ? අපිට ඉගෙන ගන්න තියෙන පරිසරේ දේශපාලන පරිසරේ. මොකක් හරි ප්‍රතිපත්ති කියලා වචනයක් එනවා නම් අපිට ගන්න පුළුවන් පරිසරය මොකද්ද? දේශපාලන පරිසරය. උත්තරේ 4. හරි ඊළඟට හරි ඊළඟ ප්‍රශ්නෙට හරි ඊළඟ බාහිර පරිසර සාධක ඇතුළත් පිළිතුර. බාහිර කියන්නේ මොකද්ද? බාහිර කියන්නේ ව්‍යාපාරයට පිටින් තියෙන පරිසරය. ඒතකොට පිට ඉන්න කට්ටිය. සේවකය කියන්නේ අභ්‍යන්තරනේ. මේ උත්තරේ ගන්න බෑ. කළමනාකරු කියන්නේත් අභ්‍යන්තර කෙනෙක්. ඒතර ඒ උත්තරේ ගන්නත් බෑ. අයිතිකරු. අයිතිකරු කියන්නේ ව්‍යාපාරය ඇතුළේ කෙනෙක්. මේ උත්තරේ ගන්නත් බෑ. උත්තරේ මොකද්ද? ගනුදෙනුකරු කියන්නේත් ව්‍යාපාරයට පිට ඉන්න කෙනෙක්. සැපයුම්කරු කියන්නේත් ව්‍යාපාරයට පිටින් ඉන්න කෙනෙක්. ආර්ථික පරිසරය කියන්නේත් ව්‍යාපාරයට පිටින් ඉන්න කෙනෙක්. නෛතික පරිසරය කියන්නේත් ව්‍යාපාරයට පිටින් ඉන්න කෙනෙක්. හරිද? ඒතර උත්තරේ මොකද්ද? 10ට 1. හරි. හරි. ළමයි ප්‍රශ්න අංක 11ට ප්‍රශ්න අංක අතනින් වැටලානේ. හරි. ප්‍රශ්න අංක 11. අතීතයේ පොත්පත්වල තිබූ සටහන් වර්තමානයේ පරිගණක තොරතුරු පද්ධති භාවිතයෙන් කරනවා. මොකක්ද යන පරිසරය? තාක්ෂණික පරිසරය. මොකද්ද? තාක්ෂණික පරිසරය. මෙන්න මේ පරිසරය ඔයාගේ විභාගයට අනිවාර්යෙන්ම අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? තාක්ෂණික පරිසරයේ තාක්ෂණින්ද ව්‍යාපාර ශාස්ත්‍රයේ සිදු වෙනස්කම් මොනවද? තුනක් තියෙනවා. මොකද්ද? ඉස්සර අපි මිනිසාගේ ඒ කියන්නේ අත්‍යන්ත්‍ර වලින් කරේ. මිනිසාගේ මේ ශ්‍රමයේ විදි අත්‍යන්ත්‍ර පාවිච්චි කරපුවා දැන් පාවිච්චි කරන්නේ මොනවද? නවීන යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. මිනිසා අතින් කරපු දේවල් දැන් කරන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන්. ඒක එක. අතීතයේ පොත්පත්වල තිබූ ගිණුම් වර්තමානයේ තියෙන මොනවා පාවිච්චි කළද? තොරතුරු පද්ධති පාවිච්චි කරලා කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව තව එකක් තියෙනවා. මොකද? ඉස්සර ඔය ලියුම් යවුවේ සාමාන්‍ය තැපෑලකින්නේ. දැන් අපි ලියුම් යවනවා දැකලා තියෙනවද? නෑ ලියුම් යවන්නේ නෑ දැන්. වැඩි හරියක් දකින්නේ නැහැ. වැඩි පාවිච්චි කරන ප්‍රමාණය අඩුයිනේ. අතීතයේ සාමාන්‍ය තැපෑල් වෙනුවට වර්තමානයේ මොනවද පාවිච්චි කරන්නේ? විද්‍යුත් තැපෑල්, දුරකථන. දැන් ඔයාලා මැසේජ් සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ ලොකුට ෆෝන් පාවිච්චි කරේ නෑනේ. එතකොට අම්මලා කාලේ මේ අපි වැඩි ෆෝන් පාවිච්චි කරේ නෑ යාලා. වැඩි හරියක් සාමාන්‍ය තැපෑල තමයි පාවිච්චි කරේ. හරිද? දැන් කාලේ ඔයාලානේ මේ WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ඉතරනේ තියෙන්නේ. හරිද? එතකොට මේ මොකක්ින්දද? තාක්ෂණික පරිසරයෙන් හින්දා. හරිද? හරි. අද අභිනව ඉන්නව නේද? අද කවුද ඉන්නේ බලමු. හංසගත් ඉන්නවද? අද චිරන්ත නෑනේ.
හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට ළමයි මොන හරි තිබුත් මැසේජ් එකක් දාන්න. හරි. උද්දමනය කියන්නේ මොකද්ද කියලා අහනවා ඔයාලගෙන්. උද්දමනය කියන්නේ මොකද්ද අපි? උද්දමනය කියන්නේ මොකද්ද? උත් කියන්නේ උද්දමනය කියලා වචනේ තියෙනවානේ. උද්දමනය කියන්නේ කෙලින්ම මේ උත් කියද්දි තේරෙන වචනේම තියෙන වැඩි වෙනවා. මොනවාද? රටක පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම කියන්නේ අර භාණ්ඩ හා සේවා සෙට් එකේම. පැසක් විදියට ගත්තොත් රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම. අඛණ්ඩව ඉහළ යනවට තමයි අපි කියන්නේ මොකද්ද? අඛණ්ඩව ඉහළ යනවට තමයි අපි කියන්නේ මොකද්ද? උද්දමනය කියලා. එහෙම උත්තරයක් තියෙන්නේ මොකේද? උත්තරේ දෙක. රටක පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. හරි. හරි. ඊළඟ. වර්තමානයේ දේශ සීමා සහ වෙනත් සම්බාධක වලින් තොරව මුළු ලෝකෙම එක විශ්වගම්මානයක් බවට පත් වුණානේ. එතකොට වර්තමානයේ දේශ සීමා හා වෙනස් සම්බාධක නැතුව ලෝකේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කරන්න හැකියාව ලැබුණු පරිසරය මොකක්ද? අර කට්ටියම එකට කටයුතු කරන්නේ. මොකක්ින්දද? ගෝලීය පරිසරය. මොකද්ද? ගෝලීය පරිසරය. ඔයාගේ විභාගයෙන් මෙතනින් අහන ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? ගෝලීය පරිසරයේ හින්දා ව්‍යාපාර වල සිදුවී හිතකර බලපෑම් මොනවාද? ගෝලීය පරිසරයේ හින්දා ව්‍යාපාර සිදුව අහිතකර බලපෑම් මොනවාද කියලා අහනවා. මොනවාද හිතකර බලපෑම්? ඔයාලට ගෝලීය පරිසරයේ හින්දා ව්‍යාපාරට අප හිතකර බලපෑම තමයි එකක්. ඒ කියන්නේ රටවල් එකට සහයෝගයෙන් කටයුතු කරනවානේ. දැන් අපේ ලංකාවට පුළුවන් වෙනවා පිට රටවල් වල පාවිච්චි කරන තාක්ෂණය පාවිච්චි කරන්න. හරිද? ඔය බ්‍රෑන්ඩ් නිව් සමහර වාහන ගෙන්නන අලුත් තාක්ෂණයේ තියෙන. එතකොට නවීන තාක්ෂණය එනවා. නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. තව පිට රටවල් වල තියෙන විදේශ අමුද්‍රව්‍ය රට තුළට ගලාගෙන ඒ කියන්නේ ගෙන්න ගන්න පුළුවන්. ඒක එකක්. හරිද? අවාසිත් තියෙනවා ඕකේ. ඕකේ අවාසි මොනවද? දැන් අපේ ළමයි ඉගෙනගෙන මොකද කරන්නේ? පිටරට යනවනේ. එතකොට පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා. දේශීය වශයෙන් පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා කියන්නේ ඒක අපේ මේ ව්‍යාපාර වලට තියෙන අවාසිය. තව දැන් පිට රටවල් වල කට්ටිය ඇවිල්ලා දැන් ගෝලීය පරිසරයේ හින්දා රටවල් එකට සහයෝගයෙන් කටයුතු කරනවානේ. එතකොට මොකද වෙන්නේ? පිට රටවල් වල ඉන්න කට්ටිය ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාර කරන්න ගන්නවා. එතකොට අපි ව්‍යාපාර කරනවට වඩා විශාල ප්‍රමාණයක් කියලා ආයෝජනය කරලා පටන් ගන්නවානේ. එතකොට ලංකාවේ තියෙන පොඩි පොඩි ව්‍යාපාර මොකද වෙන්නේ? වැහිලා යනවා. උදාහරණයකට මම හැම වෙලෙම කියනවා කීල්ස් එක. හිතන්නකෝ කීල්ස් එක ඇවිල්ලා මේ ඔයාලගේ මොකක් හරි ගමේ තියෙන කඩයක් ගාවින් දානවා කියලා මොකද වෙන්නේ? ඒ කඩේ වැහිලා යනවනේ. මහා පරිමාණ විදිහට එයාලා ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්නවනේ. ඒතකොට දේශීය වශයෙන් තියෙන ව්‍යාපාර අස්ථාවර වෙනවා. ඕවා තමයි ගෝලීය පරිසරයේ හින්දා ව්‍යාපාර තියෙන අහිතකර බලපෑම. හරිද? හරි. ව්‍යාපාරයට පිළිගත් සන්නම් නාමයක් තිබීම. මොකද ව්‍යාපාරයට පිළිගත් සන්නම් නාමයක් කියන්නේ ව්‍යාපාරයම හදාගත් එකක් නේ ඕක. ඒ කියන්නේ ව්‍යාපාරයම හදාගත්තා කියන්නේ ව්‍යාපාරය ඇතුලෙන් එන දෙයක්. එයාම හදාගත්ත නමක්නේ. ඒතර අභ්‍යන්තර පරිසරයේ හොඳ දෙයක්. මොකද්ද? ශක්තියක්. හරි. ඔන්න ඕකේ අපිට මේ මොකද්ද ව්‍යාපාර පරිසරය. එයාව කඩනවා කෑලි කීයද? මොකද කඩන කෑලි දෙක? අභ්‍යන්තර අනිත් එකේනා කවුද? බාහිරනේ. මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් කවුද? මම නිකන් එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් අයිතිකරු. අනිත් එකේනා සේවකයා. හිතන්න බාහිර පරිසරයේ ඉන්නේ රජය කියලා. එතකොට මේ ව්‍යාපාර පරිසරයේ තියනවානේ මේ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය කියලා.
මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන හොඳ දේවල් වලට කියන නමක් තියෙනවා, නරක දේවල් වලට කියන නමක් තියෙනවා. බාහිර පරිසරයේ තියෙන හොඳ දේවල් වලට කියන නමක් තියෙනවා, නරක දේවල් වලට කියන නමක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ හොඳ දේවල් වලට අපි කියන්නේ මොකක් කියලාද? ශක්තියින් කියලා. අභ්‍යන්තර පරිසරයේ තියෙන හොඳ දේවල් වලට ශක්තියින් කියන, පිට පරිසරයේ බාහිර පරිසරයේ තියෙන හොඳ දේවල් වලට කියන අපි මොකද? අවස්ථා කියලා. දැන් හොඳ දෙයක් මම උදාහරණයක් දෙන්නම්. අභ්‍යන්තර පරිසරය කියන්නේ අයිතිකරු සේවකයනේ. මෙයාලා තියෙන හොඳ දේවල් මොනවද? අයිතිකාරයට හොඳ දැනුමක් තියෙනවා. ඒතකොට ඇතුල් පරිසරයේ තියෙන හොඳ දෙයක්. අයිතිකාරයට හොඳ දැනුමක් පැවතීම. අනිත් ඒ මොකද්ද? අයිතිකරුවට හොඳ මූල්‍ය ශක්තියක් පවතිනවා. ඒක එකක්. දැන් සමහර ව්‍යාපාරවල මේ ඔයාලා දකින්න ඉන්න සේවකයෝ, සේවකයන්ට යහපත් ආකල්ප තියෙනවා. සේවකයා කියන්නේ ව්‍යාපාරය ඇතුලේ කෙනෙක්. එයාට හොඳ ආකල්ප තියෙනවා. හරිද? ඒක ව්‍යාපාරට ශක්තියක්. ඒ වගේම පිට පරිසරයට යනවා. පිට පරිසරයේ තියෙන හොඳ දේවල් වලට අපි කියනවා අවස්ථා කියලා. උදාහරණයක් දැන් පිට පරිසරයේ ඉන්නේ ව්‍යාපාර පිට ඉන්න පරිසරේ පාලනය කරන්න බැරි කට්ටිය. රජයේ ගමුකෝ. රජයේ හොඳ දේවල් මොකද ව්‍යාපාරයට තියෙන? රජයේ හොඳ දෙයක් තමයි රජයේ බදු සහන දෙනවා ව්‍යාපාර වලට. රජයේ බදු සහන දෙන එක ව්‍යාපාරයට හොඳයි. ඒක අවස්ථාවක්. ඒ වගේම දැන් සැපයුම්කරුවෝ ඉන්නවා. සැපයුම්කරු කියන්නේ ව්‍යාපාරයට පිටින් ඉන්න කෙනෙක්. ව්‍යාපාරයක ඉන්න සැපයුම්කරුවෝ ගාන වැඩි වෙනවා. ඔයාට බඩු දෙන්න ඉන්න කට්ටිය, අමුද්‍රව්‍ය දෙන්න ඉන්න කට්ටිය වැඩි. වැඩි කියන එක ව්‍යාපාරයට හොඳයි. ඇයි? ඔයාට පුළුවන් ඕන කෙනෙක්ගෙන් ඒ කියන්නේ කේවල් කරලා අර හොඳ ක්වොලිටි බඩු තියෙන ගාන අඩු පුද්ගලයෙක්ගෙන් ගන්න පුළුවන්. ඒක එක වාසියක්. ඒතකොට ඒක අවස්ථාවක්. අපි යනවා අභ්‍යන්තර පරිසරයේ නරක දේවල් වලට කියන්නම් මොකද්ද? අපි අභ්‍යන්තර පරිසරයේ නරක දේවල් වලට කියන්නේ දුර්වලතා. බාහිර පරිසරයේ නරක දේවල් වලට කියන්නේ තර්ජන. දැන් උදාහරණයකට ගමු. අභ්‍යන්තර පරිසරයේ අයිතිකරු සේවකයානේ. සේවකයා ඉන්නවා. සේවකයාගේ තියෙන නරක දෙයක්. මොකද්ද? අර දැන් මං හිතන්නේ මාස 8ක් 9ක් විතර එන්නේ මේ කුලිය මේ කොයිද කොළඹ පාරිභෝගික පිරිසකට මේ කඩෙන් කන්නාපු කට්ටියට ඉන්න කස්ටමර්ලා සෙට් එක මේ පොළු වලින් ගැහුවා. ඒතර ව්‍යාපාර සේවකයා කියන්නේ ඇතුලේ කෙනෙක් පාරිභෝගිකයට අයහපත් මේ සලකුණු විදිහ හරි නෑනේ. ඒතර ඒක ව්‍යාපාරේ කීර්ති නාමයට හරි නෑ. ඒතර සේවකයාගේ අයහපත් ආකල්ප. සේවකයා කියන්නේ ඇතුලේ කෙනෙක්. ඇතුලේ කෙනෙක්ගේ තියෙන නරක දෙයක්. ඒතර ඒක දුර්වලතාවයක් වෙනවා. ඔය වගේම පිට පරිසරයේ ගියොත් පිට පරිසරේ රජයේ ගමුකෝ. රජයේ තියෙන නරක දේවල් වලට තමයි අපි කියන්නේ තර්ජන කියලා. රජය නෙමෙයි. පිට පරිසරේ ඉන්න නරක දේවල් වලට තමයි තර්ජන කියන්නේ. උදාහරණ රජය. බදු සහන දෙනවා කියන්නේ බදු සහන දෙනවා කියන්නේ ව්‍යාපාරට හොඳයි. රජය එන්න එන්න බදු පනවන්න ව්‍යාපාර මොකද වෙන්නේ? බදු පනවන්න ව්‍යාපාර අධෛර්යමත් වෙනවා. ඒක තර්ජනයක්. තව එකක් අපිට ගන්න පුළුවන්. සැපයුම්කරු. මම සැපයුම්කරු ඉස්සෙල්ලා කිව්වා සැපයුම්කරු ඕනට වඩා වැඩි නම් ඒක ව්‍යාපාරට හොඳයි. ඇයි ඕන කෙනෙක්ගෙන් බඩු ගන්න පුළුවන්නේ. අර ලංකාවේ හාල් මිලට මොකද වෙලා තියෙන්නේ? අර ඩඩ්ලි සිරිසේන ඉන්නේ. එයා එතකොට හාල් වලට එයා තනි සැපයුම්කරුවෙක් නේ. ඒ කියන්නේ ප්‍රධාන සැපයුම්කරුවෙක් නේ. ඒ වගේ ඒකාධිපතිත්වයක් තිබ්බොත් මොකද වෙන්නේ? ව්‍යාපාර වලට. දැන් ඔයාට අමුද්‍රව්‍ය ගන්න ඉන්නේ ලංකාවේ එක්කෙනයි. ඔයාට ඌ මොනා කිව්වත් උගෙන්මනේ ගන්න වෙන්නේ. ඒක ව්‍යාපාර වලට තර්ජනයක්. පිට තියෙන නරක දෙයක්. ඒවට තමයි තර්ජන කියන්නේ. හරිද? හරි. එතකොට මේක යනවා අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපිට මොනවද ගන්න පුළුවන්? අභ්‍යන්තර කියන්නේ අභ්‍යන්තර පරිසරය මොනවද? අපිට පුළුවන් ශක්තියින් දුර්වලතා. බාහිර පරිසරයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? අවස්ථා තර්ජන. අයම උත්තරයක් තියනවද? උත්තරේ 2. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන් එක එක ආකාර තියෙනවා. අරමුණ අනුව නම් මොකද්ද? ලාභ අරමුණු කරගත් කර නොගත්.
හිමිකාරීත්වය අනුව අයිතිය අනුව හිමිකාරීත්වය කියන්නේ අයිතිය අනුව නම් අයිතිය පෞද්ගලික අයිතිය අනිත් එක මොකද්ද රාජ්‍ය අයිතිය පෞද්ගලික අංශය පොදු අංශය පරිමාණය අනුව දෙකයි මොකද්ද පරිමාණය අනුව දෙක මොකද්ද සුළු පරිමාණ අනිත් එක සුළු හා මධ්‍ය පරිමාණ අනිත් එක මොකද මහා පරිමාණ දැන් ඔයාගෙන් අහනවා මේකේ පෞද්ගලික අංශය පොදු අංශය විදිහට වර්ග කරන්නේ මොකක් මතද හිමිකාරීත්වය මත. ඒතර උත්තරේ මොකද්ද? ඒතර උත්තරේ 2. හරි. හරි. ඊළඟ ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17 අහනවා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ස්වාධීන තීරණ ගන්න පුළුවන් තියෙන ව්‍යාපාරය මොකක්ද කියලා. අපිට ඉගෙන ගන්න තිබ්බ ව්‍යාපාර මොනවද? අපිට ඉගෙන ගන්න තිබ්බ ව්‍යාපාර ඒක පුද්ගල කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර. අනිත් එක එක්කෙනෙක් පටන් ගන්න ව්‍යාපාර තමයි ඒක පුද්ගල. දැන් එක්කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් හැමතැනම තියෙනවානේ. ඔයාලට ඉතනොත් ගිහිල්ලා පාරයිනේ කඩයක් දාන්න, එළවලු කඩයක් දාන්න ඔයාලට ගිහිල්ලා පටන් ගන්න පුළුවන්. අනික තනියම පටන් ගන්නෙ. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්නේ. වඩ කඩයක් හරි ගිහිල්ලා කොහෙන් හරි පාරයිනේ දාන්න පුළුවන්නේ. කාගෙන්වත් අවසර ගන්නවද නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිකාරයෝ එක්කෙනයි. තීරණ ගන්නෙ තනියම. ස්වාධීන තීරණ ගන්නවා. අපි ඊළඟට එක්කෙනා දෙන්න වුණාම මොකද්ද වෙන්නේ? චිරන්ත නැහැනේ. එක්කෙනා දෙන්න වුණාම මොකද්ද ව්‍යාපාර වෙන්නේ අපිට අබිනු? මොන ව්‍යාපාරද? හවුල් ව්‍යාපාර. එක්කෙනා දෙන්න වුණාම වෙන ව්‍යාපාර මොකද්ද? හවුල් ව්‍යාපාර. හරිද? හරි. 3 සංස්ථාපිත සමාගම්. මෙයා තමාර කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරන්නේ. කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරන කෙනා. ඊළඟට සමුපකාර. ඊළඟට සමිති. සමිති කියන්නේ අර මරණාධාර සමිති, ක්‍රීඩා සමිති ඕවනේ අපි මේ පෞද්ගලික අංශය ඉගෙන ගත්තේ. එතකොට ප්‍රශ්නය අහනවා ඒක පුද්ගල පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ස්වාධීන තීරණ ගන්න පුළුවන් ව්‍යාපාරය මොකද්ද? ඕනේ ළඟ පටන් ගන්න ගුලම් පාරයිනේ ගිහිල්ලා හරි කඩයක් දාන්න පුළුවන් ව්‍යාපාරය මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාර. හරි. ඊළඟට අහන ප්‍රශ්නේ. හොඳට අහගන්න. ඒක පුද්ගල ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයේ තියෙන වාසි. තනි පුද්ගල ව්‍යාපාරයට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයේ තියෙන වාසි. දැන් අපි තනි පුද්ගල ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්නේ. අපිට ගිහලා තනි පුද්ගල ව්‍යාපාරේ පාරයිනේ හරි කඩයක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරත් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. දැන් ඔයාගේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? නිකම් වාසි දහන්නේ. වාසි ඇහුවනම් පහසුවෙන් ආරම්භ කළ හැකි කියලා ව්‍යාපාර දෙකටම අපිට ලියන්න පුළුවන්. හැබැයි අහන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයට සාපේක්ෂව හවුල් ව්‍යාපාරය. තනි එක්කෙනාට සාපේක්ෂව හවුල් ව්‍යාපාරය. ඒතකොට දෙන්නම පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියන එක ඒක පුද්ගලයකට වඩා සාපේක්ෂ වාසියක් නෙමෙයිනේ. ඒතර පළවෙනි උත්තරේ ගන්න බෑ. මේ ව්‍යාපාර දෙකටම අකණ්ඩ පැවැත්මක් නැහැ. ඔය වැඩි හරියක් තනි පුද්ගල ව්‍යාපාරවල තියෙන ලක්ෂණ වැඩි හරියක්ම හවුල් ව්‍යාපාරෙකෙත් තියෙනවා. මේ දෙන්නටම අකණ්ඩ පැවැත්මක් නැහැ. ඒක වාසියක් නෙමෙයිනේ. දෙන්නටම බලපාන නීතිමය බලපෑම අඩුයි. නීතිමය බලපෑම වැඩි ව්‍යාපාරයක් තමයි මේ සංස්ථාපිත සමාගම් කියලා තියෙන්නේ. මේ මොකද්ද? නීතිමය බලපෑම වැඩි ව්‍යාපාරය මොකද්ද? කොටස් නිකුත් කළ ප්‍රාග්ධනය රැස් කරන්නේ කවුද? සංස්ථාපිත සමාගම්. මෙයාට බලපාන නීති රීති වැඩි. උදාහරණ ඔය කමර්ෂල් බැංක් එහෙම තියෙන්නේ. මේවා සංස්ථාපිත සමාගම්. දැන් ඔයාලට ගිහිල්ලා කමර්ෂල් බැංකේ පටන් ගන්න පුළුවන්. බෑනේ නීතිමය බලපෑම වැඩිනේ. ඔයාලට ගිහිල්ලා පාරයිනේ වඩ කඩයක් පටන් ගන්න පුළුවන්. ඔයාලට ගිහිල්ලා බැංකුවක් පටන් ගන්න බෑනේ. එතකොට සංස්ථාපිත සමාගම් වලට බලපාන නීති රීති වැඩි. එතකොට මේක කියන නීති රීති බලපෑම අඩුයිලු. තනි පුද්ගල ව්‍යාපාරයකට බලපාන නීති රීති අඩුයිනේ. ඔයාලට ගිහිල්ලා පාරයිනේ කඩයක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාරය. එයාටත් බලපාන නීති රීති අඩුයි. වගෙන් අහන්නේ ඒක පුද්ගලයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරේ තියෙන වාසිනේ. එතකොට තනි පුද්ගලකේ එක්කෙනයි ප්‍රාග්ධනය දාන්නේ ව්‍යාපාරයකට. හැබැයි හවුල් ව්‍යාපාරයකට ගියාම හවුල් ව්‍යාපාරයේ ඉන්න අඩුම දෙන්නේ 2.20යි. එතකොට වැඩි ප්‍රාග්ධනයක් අරයට වඩා ගන්න පුළුවන්. ඒතර උත්තරේ මොකද? සාපේක්ෂව වැඩි තියෙන්නේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරන්න පුළුවන්. ඒක තමයි තියෙන
වාසිය. හරි. ඊළඟට සංස්ථාපිත සමාගම්. ඒකේ තියෙන අවාසි. මම දැන් ඔයාලට කිව්වා. මොකද්ද? දැන් මේකේ ඕනනම් මේකම හදාගන්න ළමයි. හරිද? සංස්ථාපිත සමාගම් වල තියෙන අවාසිනේ අහලා තියෙන්නේ. වගකීම සීමා සහිත වෙනවා. මේක ඉස්සරහින් ලියන්න මේක ඇත්තටම වාසියක්. ඒ කියන්නේ මොකද වගකීම සීමා සහිතයි කියන්නේ? වගකීම සීමා සහිතයි කියන එකේ තේරුම තමයි වගකීම සීමා සහිතයි කියන එකේ තේරුම තමයි දැන් තනි පුද්ගල ව්‍යාපාරිකයි හවුල් ව්‍යාපාරිකයි ගත්තම එයාලගේ වගකීම අසීමිතයි. හිතන්නකො මෙහෙම තනි පුද්ගල ව්‍යාපාරික ඔයා යෙදුවේ ලක්ෂ 10යි. හැබැයි ව්‍යාපාරේ වහලා දාන දවසට ව්‍යාපාරේ තියෙන ලක්ෂ 50ක විතර ණය. එතකොට වගකීම අසීමිතයි කියන එකේ තේරුම තමයි ඔයා ව්‍යාපාරට ලක්ෂ 10ක් දැම්මා කියලා මම දැම්මේ ලක්ෂ 10යිනේ මම වග කියන්නේ ලක්ෂ 10යි කියලා අත පිහ දාගන්න බෑ. තනි පුද්ගල ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයි අයිතිකාරයෝ යෙදූ ප්‍රාග්ධනයට අමතරව පිට තියෙන ණය සඳහා අසීමිතව වග කියන. ඒ කියන්නේ අයිතිකාරයා ගාව තියෙන ඉඩම් කඩම් දීපල සේරම විකුණලා ව්‍යාපාරේ මේ වහලා දාන්න වෙනවා. වගකීම අසීමිතයි කියන එකේ තේරුම. සේරම කියද්දී අදහස් තේරෙනවනේ ඔයාලටනේ. ණය පියවන්නේ තියෙන හැමදේම දෙන්න වෙනවා. හරිද? හරි. ඊළඟ සංස්ථාපිත සමාගමන තියෙන වාසියක් වගකීම සීමා සහිත වීම කියන එක වාසියක්. නෛතික පුද්ගල භාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් තනි පුද්ගල ව්‍යාපාර වලටයි හවුල් ව්‍යාපාර වලටයි ගියාම එයාලගේ නෛතික පුද්ගල භාවයක් නැහැ. නෛතික පුද්ගල භාවයක් නොමැත කියන එකේ තේරුම තමා ඒ ව්‍යාපාර දෙක නීතිය ඉදිරියේ පුද්ගලෙක් විදිහට පිළිගන්නේ නැහැ. කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරත් නීතිය ඉදිරියේ පුද්ගලෙක් විදිහට පිළිගන්නේ නැහැ. හවුල් ව්‍යාපාරත් නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට පිළිගන්නේ නැහැ. ඒතර මොකද කරන්න වෙන්නේ? දැන් නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට පිළිගත්තේ නැති වුණොත් නිකන් අර ඔයාට කිසි දෙයක් කරගන්න බෑනේ. ඒ වගේ වෙලාවට මොකද කරන්න වෙන්නේ? දැන් ව්‍යාපාරයේ නීතිමය වශයෙන් පිළිගන්නේ නැත්නම් මොකද කරන්න වෙන්නේ? අයිතිකාරයාගේ නම පාවිච්චි කරලා තමයි හැමදේම කරන්න වෙන්නේ. ව්‍යාපාරේ පිළිගන්නේ නැහනේ. හැබැයි සංස්ථාපිත සමාගමක් ගත්තම ව්‍යාපාරය නීතිමය වශයෙන් පිළිගන්නවා. ඒතර අයිතිකාරයෝ ගිහිල්ලා වෙන වෙනම වග කියන්න ඕනේ නැහැ. ඇයි? ව්‍යාපාරේ නම් ඉන්නේ සේරම කරන්නේ. ආ. එතකොට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියන එක සංස්ථාපිත සමාගම් වල තියෙන වාසියක්. මේක වාසියක්. හරි. ඊළඟට ඔයාගෙන් අහන්න ඊළඟ එක නීතිමය විධිවිධාන අධිකය. මම ඔයාලට කියවනේ බැංකුව ගිහිල්ලා ඔයාලට ගිහිල්ලා බැංකුවක් හැමතැනම පටන් ගන්න බෑ. ඔයාලට අද හිතුනොත් බැංකුවක් පටන් ගන්න ඕන කියලා. ඔයාලට ගිහිල්ලා බැංකුවක් පටන් ගන්න බෑනේ. බලපාන නීති රීති ගොඩක් තියෙනවා මේ ව්‍යාපාරයක් පටන් ගන්න. එතකොට සමාගම් වල තියෙන ප්‍රධාන අවාසිය මොකද්ද? බලපාන නීති රීති අධික වීම. මේක තමයි උත්තරේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. ළමයි ඊළඟ ප්‍රශ්නේ කරන්න රජය විසින් පත් කරන මේකට උත්තර ලියන ප්‍රශ්න අංක 20. මොකක්ද අහන්නේ? රජය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වෙන විශේෂ හෝ පොදු පනතක් මගින් ආරම්භ කරන මොකද උත්තරේ? මේ ප්‍රශ්නේ තරුවක් දාගන්න. රාජ්‍ය සංස්ථා රාජ්‍ය
සංස්ථා. හරි. මේකේ ප්‍රශ්න 20 තියෙන්නේ නේ. අනේ තියෙනවා. හරි ළමයි ඔයාලට පොඩි විනාඩි 10ක බ්‍රේක් එකක් දෙන්න. පුළුවන් කට්ටිය කරන්න, අනිත් කට්ටිය පොඩ්ඩක් ඔය ගිහිල්ලා එහෙම ඇවිදලා එන්න. විනාඩි 10කින් විතර. ඊළඟ තියෙන ප්‍රශ්න අංක 21 ඉඳලා කරන්න. හරි. ඇහෙනවනේ? හරි. ප්‍රශ්න අංක 21. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? ප්‍රශ්න අංක 21. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? ගනුදෙනුවක් කියන්නේ ව්‍යාපාරයක් සතු සම්පත්ත. ගනුදෙනුවක් කියද්දී හැම වෙලෙම අත්පිට වෙන දේවල් විතරක්ම නෙමෙයි. මේකට ගන්න පුළුවන් මොනවද? අත්පිට ගනුදෙනු එක්කම අපි ගනුදෙනු කියද්දී හැම වෙලෙම ගන්නවා මොනවද? අත්පිට ගනුදෙනු කියලා තියෙන එකක්. ඒ කියන්නේ ගනුදෙනුව වෙන අවස්ථාවේදීම මුදල් බේරෙනවා. තව ගනුදෙනු වර්ගයක් තියෙනවා. මෙයාව කියන්න පුළුවන් ණය ගනුදෙනු. ඒ කියන්නේ ගනුදෙනුව පසුව බේරුම් කරන්න එකඟ වෙන ඒවා. ඒවා ණය ගනුදෙනු. ඒතර ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් සතු සම්පත් විවිධ පාර්ශ්ව සමග හුවමාරු කරගන්නට තමයි අපි කියන්නේ මොකද්ද? ගනුදෙනුවක් කියලා. ඒතර 21ට උත්තරේ 1. හරිද? හරි. ප්‍රශ්න අංක 22. අපි මේ වත්කම් කඩනවා කෑලි 2යි. වත්කම් කඩනවා කෑලි 2යි. මොනවාද කෑලි 2? ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. කාට හරි කෙනෙක්ට මතක නැත්තම් මේවා වෙනම නෝට් කරගන්න. හරිද? ජංගම වත්කම් කියන්නේ හැම වෙලෙම වෙනස් වෙන වත්කම්. දැන් උදාහරණ අවුරුදු වර්ෂයක් ඇතුළත කාලයක් තුල හැම වෙලෙම මෙයාගේ අගය වෙනස් වෙනවා. දැන් උදාහරණ ගන්න ලාච්චුවේ තියෙන සල්ලි. අද 1000ක් තිබ්බා, හෙට ඔය 1000 නැති වෙන්න පුළුවන්. තව විනාඩි 10කින් ඔය 1000 නැති වෙන්න පුළුවන්. ආයෙ තව කීයකින් හරි වැඩි වෙන්න පුළුවන්. මුදල් කියන කෙනා හැම වෙලෙම වෙනස් වෙනවා. ජංගම හැම වෙලෙම වෙනස් වෙනවා. තව තොගය. ඔයා ව්‍යාපාරයට බඩු තොගයක් ගත්තම ඕක අවුරුදු ගණන් තියන් ඉන්නේ නැහනේ. ඕක තව දවසක් ඇතුළත විකුණේ නැහනේ. ඒතර තොගය එකපාර අඩු වෙනවා. ආයෙ තොගයක් ගන්නවා, තොගය ආයෙ වැඩි වෙනවා. ඒතකොට තොගය කියන්නේ ජංගම. හැම වෙලෙම වෙනස් වෙනා නම් තමයි අපිට ජංගම කියලා කියන්නේ. දැන් ඊළඟට තව මොනවද තියෙන්නේ? තව අපිට ගන්න පුළුවන් ණය ගැති. ණය ගැතියෝ කියන්නේ කවුද? ඔයා ගාව තියෙන තොග ණයට විකුණන කට්ටිය. ඔයා ගාව තියෙන තොගයක් ණයට විකුණනවා. දැන් ඔයාට ඇවිල්ලා ඌ සල්ලි දෙන්නේ අවුරුද්දකට පස්සේද නෑනේ. ඌට ආයේ බඩු ගන්න ඕන නම් ඌ ඉක්මනට ඇවිල්ලා සල්ලි දෙනවා. ආයෙතර මොකද ඔයා දැන් ලක්ෂයක බඩු ණයට වික්කා. දැන් එයා මොකද කරන්නේ? එකපාර ඇවිල්ලා 50000ක් ගෙවනවා. ආයෙතර මොකද වෙන්නේ? එයාගේ ණය අඩු වෙනවා. ආයෙ බඩු ආයෙ ගන්නවා ණයට එයා. ආයෙ ණය ගැති භාවය ආයෙ වැඩි වෙනවා. ණය ගැතිය කියන කෙනත් හැම වෙලෙම වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් මේ තුන් දෙනා තමයි ජංගමවත්කම් විදිහට යන්නේ. හරිද? ජංගම නොවන අනිත් ජංගම නොවන හැම වෙලෙම වෙනස් වෙන්නේ නැති වත්කම් මොනවාද?
දැන් ලී බඩු දැන් ඔව් ගෙදරක උදාහරණයක් ගන්නකො ගෙදරක තියෙන අල්මාරි අවුරුද්දෙන් අවුරුද්දට අල්මාරි ගන්න යන්නේ නැහනේ අපි. උපරිම අල්මාරියක් අවුරුදු 10ක් 15ක් පාවිච්චි කරනවා. ගෙදරට අරන් තියෙන ඇඳවල්. ඇඳවල් ගන්නකො. ඒතර ඇඳක් මාසෙන් මාසෙට ඇඳවල් ගන්න යන්නේ නැහනේ. ඔය ඇඳේ අගේ වැඩි වෙන්නේ නැහනේ. ඒ වගේම තමයි ව්‍යාපාර ගොඩනැගිලි. දැන් ඔයාලගේ ගෙවල් වල කට්ටිය ඇතිනේ. අවුරුද්දෙන් අවුරුද්දට ගෙවල් ගන්න යන්නේ නැහනේ ගෙවල් වල කට්ටිය. එතකොට අර එයාගේ අගේ වෙනස් වෙන්න කාලයක් යනවනේ. අර දිගු කාලින වත්කම් වලට තමා කියන්නේ අර දිගු කාලයක් තිස්සේ එයා වෙනස් වෙන්නේ නැහැ. මෝටර් රථ, ලී බඩු, කාර්යාල උපකරණ, පරිගණක ඊට පස්සේ උදාහරණයක් ගන්නකො ගෙදරක තියෙන AC එකක් ගන්න පුළුවන්. ගෙදරක තියෙන රාක්කයක් ගන්න පුළුවන්. ගෙදරක තියෙන ලී බඩුවක් ගන්න පුළුවන්. අර හැම වෙලෙම එයා වෙනස් වෙන්නේ නැහැනේ. කාලයක් යනවනේ එයාව වෙනස් වෙන්න. අයවට තමයි ජංගම නෝන. හරිද? එතකොට ලී බඩු, මෝටර් රථ, කාර්යාල උපකරණ, පරිගණක ඔය වගේ දේවල් තමයි ජංගම නෝන. ඉඩම් අවුරුද්දෙන් අවුරුද්දට ඉඩම් ගන්නෙත් නැහනේ. අවුරුදු 5ක් යනනේ අලුතින් ඉඩමක් ගන්න. ඒව තමයි ජංගම නෝන. හරිද? එතකොට ඔයාලා මේකේ ජංගම නොවන එකේ මතකේ තියාගන්න ස්ථාවර තැන්පතු. කොලේක කොයි හරි ලියලා තියන්න ඕන නම් ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු කියන්නේ ජංගම නොවන වත්කමක්. තව ආයෝජන. මොකද්ද? ආයෝජන. ඕව තමා ජංගම නොවන වත්කම්. ඔයාගේ මේ ප්‍රශ්නේ අහන්නේ ජංගම වත්කම්. හැම වෙලේම වෙනස් වෙන වත්කම් මොනවද? හැම වෙලේම වෙනස් වෙන වත්කම්. හැම වෙලේම වෙනස් වෙන වත්කම් මොනවද කියලා අහනවා. මොනවද? ඉඩම් කියන කෙනා ජංගම නොවනනේ. හැම වෙලේම වෙනස් වෙන්නේ නැහනේ. එයාව ගන්න බෑ. මෝටර රථ කියන කෙනාවත් හැම වෙලේම වෙනස් වෙන්නේ නැහැ. එයා කාලයක් යනවා වෙනස් වෙන්න. ඒතකොට එයා ජංගම නොවන. මේ දෙන්නම ගන්න බෑ. 1යි 3යි ගන්න බෑ. මේකෙත් ඉඩම් මෝටර රථ තියෙනවා. එයාත් කාලයක් යනවා වෙනස් වෙන්න. ඒතකොට එයාව ගන්නත් බෑ. උත්තරේ මොකද්ද? 2. තොගේ කියන කෙනා හැම වෙලේම වෙනස් වෙනවා. මේ මුදල්, තොගය, ණය ගැති. ඔය තුන් දෙනා තමයි ජංගමවත්කම වලට ප්‍රධාන වශයෙන් යන්නේ. හරිද? හරි. ඊළඟට ඔය වගේම වත්කම් වගකීමුත් කඩන්න පුළුවන්. වගකීම් එකත් මම මෙහි හරියෙන් කරන්නම්කෝ. වගකීම් කඩනවා කෑලි දෙකයි. ජංගම ඒ කියන්නේ හැම වෙලේම වෙනස් වෙන, අනිත් කෙනා ජංගම නොවන. හැම වෙලේම වෙනස් වෙන වගකීම තමයි ණය හිමියෝ කියන කෙනා. ඔයා බඩු ණයට ගන්න කෙනා. ඔයා ගිහිල්ලා අවුරුද්ද සැරයක් උගෙන් බඩු ගන්න යන්නේ නැහනේ. ඔයා ගිහිල්ලා මාසෙකට සැරයක් දැන් ඔයාලගේ සමහර ගෙවල් වල කට්ටිය ඇති කඩෙන් ගිහිල්ලා බඩු ණයට ගන්නවා. ඔයාලා බඩු ණයට ගන්නේ අවුරුද්දකට සැරයක් නෙමෙයිනේ. සති දෙකෙන් දෙකට සාමාන්‍ය සති දෙකෙන් මාසෙකට සැරයක් ණය ගන්නවා. බඩු ණයට ගන්නවට අපි කියන්නේ ණය හිමි. අපි බඩු ණයට ගන්නවා. ඊට පස්සේ ණය බේරනවා. ඒතර ණය හිමි භාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආයෙ ගිහිල්ලා බඩු ණයට ගන්නවා. ආයෙ ණය හිමි භාවය වැඩි වෙනවා. අවුරුද්දක් ඇතුළත හැම වෙලේම වෙනස් වෙනවානේ. අපි ඒකට තමයි ජංගම කියන්නේ. ප්‍රධාන ජංගම වාක්‍යය මොකද? ණය හිමි කියන කෙනා. තව එකක් තියෙනවා උපචිත වියදම්. ඒ කියන්නේ මොකද්ද? උපචිත වියදම් කියන්නේ මොකද්ද? ගෙවිය යුතු වියදම්. උදාහරණයක් හිතන්න මෙහෙම. කරන් බිල ගන්නකො ගෙදර තියෙන කරන් බිල ඔයා දැන් මේ මාසේ ගෙන කරන් බිල සාමාන්‍යයෙන් ගෙවල් වල ගෙවන්නේ නැහැ. අර රතු බිල එනකන් ගෙවන්නේ නැහැ. මොකද වෙන්නේ? ඔයාලා මාස දෙක තුනක් මේ සල්ලි ගෙවන්න නැතුව ඉන්නවා. හැබැයි ඔයා අවුරුද්දට වඩා වැඩි කාලයක් මේක නොගෙව ඉන්නවද? නෑනේ. මාස දෙකක් තුනක් ඇතුළත ඇරියස් කරා ඒක ගෙව්වා. ආයෙ බින්දුවට වැටුණා. ආයෙ මොකද කරන්නේ? ආයෙ මාස දෙක තුනක් යනකම් ඉන්නවා. ආයෙ ගෙවනවා. ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් අවුරුදු ගණන් ඔයා තියන්නේ නැහැ. ගෙවිය යුතු දැන් කඩ කාමරයක් කුලියට ගන්නවා. ගෙයක් කුලියට ගන්නවා. ඔයාලා හිතන්නකෝ ඔයාලා ගිහලා පළවෙනි මාසේ සල්ලි දෙන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? අවුරුද්දෙම නොගෙව ඉන්නේ නැහනේ. ඔයා වෙලවල දානවනේ.
එතකොට ඒ ගෙවිය යුතු විදුලිය, ගෙවිය යුතු ගෙවල් කුලි, අර උපචිත වියදම් කියන දේනත් හැම වෙලේම ඒ කියන්නේ කාලයක් අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළත මෙයා ගෙවල ඉවර කරන්න ඕන. ඒකත් ජංගම. ජංගම නොවන වගකීම් කියන්නේ දිගු කාලීන වශයෙන් තියෙන වගකීම්. ඒ කියන්නේ දැන් කාලයක් යනවා මෙයා ගෙවන්න. උදාහරණයක් අපි ගමුකෝ බැංකු ණය. බැංකු ණය කියන කෙනා සාමාන්‍යයෙන් ගෙදරක බැංකු ණයක් ගත්ත කාලයක් වල මතකේ තියෙනවද? අවුරුද්දෙන් අවුරුද්දට කියලා බැංකුවෙන් ණය ගන්නවද? නැහැනේ. අපි එකපාර බැංකු ණයක් ගන්නකොට ලක්ෂ 25යි 30යි 50යි 100යි ඔහොමනේ ණය ගන්නේ. ඒතර මේ ගන්න ණය ගෙවන්න අවුරුද්දට වඩා වැඩි කාලයක් යනවනේ අපිට. අවුරුද්දෙන් ඕක ගෙවලා ඉවර කරන්නේ නැහැනේ. ඒතර අවුරුදු දෙක තුනක් අවුරුද්දට වඩා වැඩි කාලයක් යනවනේ මේ ණය ගෙවලා දාන්න. ඒතකොට ඒවට තමයි මේ ජංගම නෝන කියන්නේ. ඒතකොට ජංගම නෝන ප්‍රධාන වගකීම මොකද? බැංකු ණය. හරි. ප්‍රශ්නේ අහන එක බලන්න. ප්‍රශ්නේ අහන්නේ ව්‍යාපාරයකට බැංකුවකින් ලබාගත් දිගු කාලින ණය. දිගු කාල ණය. ඒක මොන වගකීමද? ජංගම නොවන වගකීමක්. බැංකු ණය කියන්නේ දිගු කාලීන වගකීමක්. ඒ කියන්නේ මොකද? ජංගම නොවන වගකීමක්. 24ට 2. හරි. අපි සමීකරණ කියන පාඩමේ මම ඔයාලට සමීකරණ කියන පාඩමේ කියලා දුන්නා. සමීකරණ කියන පාඩමේ මම කියලා දුන්නා මේ හිමිකමට ගලපන කරුණු. මම ඔයාලට කියලා දුන්නා හිමිකමට ගලපන කරුණු 4ක්. මොනවාද 4? ප්‍රධාන වශයෙන් හිමිකමට ගැලපුවේ අපි ප්‍රාග්ධනය. මොනවාද? ප්‍රාග්ධනය. ඊට පස්සේ හිමිකමට ගැලපුවා ආදායම්. ආයේ හිමිකම අඩු වෙනවා මොනවා හින්දා? සමීකරණේ. ආයේ ගැනිලි. ප්‍රාග්ධනය කියන අයිතිකරු ව්‍යාපාරට යොදවනවා. ගැනිලි කියන අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්නවා. ආයේ හිමිකමට ගැලපුවා වියදම්. මේ 4 තමයි අපි සාමාන්‍යයෙන් හිමිකමට ගැලපුවේ. හිමිකමට යන ප්‍රධාන ගිණුම් කීයද? 2යි. මොනවාද ඒ ගිණුම් දෙක? ප්‍රාග්ධනයයි ගැනිලි කියන කෙනාවයි විතරයි. ඒ ප්‍රධාන වශයෙන් හිමිකමට යන ගිණුම් දෙක. ඔයාගේ මේක අහන්නේ හිමිකම අඩු වෙන්න බලපාන අයිතම වන්නේ. මොනවද හිමිකම අඩු වෙන අවස්ථා දෙක මෙතන? හිමිකම් ගිණුම් දෙක නෙමෙයි අහන්නේ. ඔයාගෙන් අහන්නේ හිමිකම් ගිණුම් දෙක නෙමෙයි. හිමිකම් ගිණුම් දෙක කිව්වොත් ඔයා කියනවා ප්‍රාග්ධනය ගැනිලි විතරයි. ඔයාගෙන් අහන්නේ හිමිකම අඩු වෙන ගනුදෙනු දෙක මොකක්ද කියලා අහන්නේ. මොකද මේ ගැනිලි වියදනුයි. මොකද්ද? ගැනිලි වියදනුයි. ඒතර උත්තරේ මොකද්ද? උත්තරේ 1. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නෙට ඊළඟට වැඩිවීම බැර. මොකද්ද? වැඩිවීම බැර. මං කිව්වා වත්කම් වියදම් කියන කෙනා වැඩි වෙනවට කියන නමක් තියෙනවා. ආයේ ආදායම් හිමිකම් වගකීම් මේ තුන් දෙනා වැඩි වෙනවට කියන නමක් තියෙනවා. වත්කම් වියදම් වැඩි වෙනවට කියන්නේ හර, ආදාය හිමිකම් වැඩි වෙනවට කියන්නේ අපි මොකද? බැර. ඔයාගෙන් අහන්නේ මේකේ මොකද්ද? වැඩිවීම බැර. වැඩිවීම බැර වෙන අවස්ථා තියෙන්නේ මොකද්ද? වැඩිවීම බැර වෙන අවස්ථා තුනයි. මොනවද? ආදායම් හිමිකම් වගකීම්. වැඩිවීම බැර වෙන්න පුළුවන් මේ තුන් දෙනාට විතරයි. දැන් මුදල් කියන්නේ වත්කමක්. මේක ගන්න පුළුවන්ද? මෙයා වැඩි වෙදී වත්කම් වැඩිවීම හර. මේ උත්තරේ ගන්න බෑ. ගැනුම් කියන්නේ වියදමක්. වියදම් නම් වැඩිවීම වියදම් වැඩිවීම හර. මේ උත්තරේ ගන්නත් බෑ. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. හිමිකම වැඩි වෙනකොට අපි මොකක් කියලාද කියන්නේ? බැර. හිමිකම වැඩි වෙනකොට අපි කියන්නේ බැර. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ 3. හරි. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය අහනවා ඔයාට ගිණුම් වර්ග යා කරන්නලු. මොනවාද? වත්කම් ගිණුමට උදාහරණයක් කියන්නලු.
වත්කම් ගිණුමට උදාහරණයක්. මොකද වත්කම් ගිණුමට උදාහරණේ? තොගේ කියන්නේ ව්‍යාපට වත්කමක්. එහෙනම් එකට උත්තරේ මොකද? C. එකට C. ඊළඟ වගකීමක් අහනවා. මම දැන් මේ ඔයාලට මෙතන මේ වගකීම් වලම කිව්වා. මොකද්ද වගකීම්? මේ උපචිත වියදම්. ඒක වගකීමක්නේ. උපචිත කියන්නේ ගෙවිය යුතු වියදම්. ගෙවලද? මාසේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයා ගෙවලා නැහැ. ගෙවිය යුතු වියදම්. ඒකට අපි කියන්නේ උපචිත වියදම්. ගෙවිය යුතු වියදම් කියන්නේ ගෙවලා නැහැනේ. වගේ ඔළුවේ හැම වෙලෙම තියෙන මේක ගෙවන්න ඕන, මේක ගෙවන්න ඕන. ඒක අපිට වගකීමක්. හරි. ආදායමක්. ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද? විකුණුම් කියන ආදායම්. ප්‍රධාන ආදායම් මොකද්ද අපේ? විකුණුම් කියන ආදායම්. වියදමක් මොකද්ද? රක්ෂණ ගාස්තු. සාමාන්‍යයෙන් ගාස්තුවක්, දුරකථන ගාස්තුවක්, ජල ගාස්තුවක්, රක්ෂණ ගාස්තුවක්, ගාස්තු කියන සාමාන්‍යයෙන් වියදමක්. උත්තරේ බලමු. C පළවෙනි උත්තරේ. ඊට පස්සේ D. ඊට පස්සේ B. C D B A උත්තරේ 2. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔයාලගේ මේක තියෙන්නේ මේ පාඩම මම ලොකුවට කරේ නෑ. මේ මූලික සටහන් පොත් මේක මම අන්තිම දවස්වල කරන්නම්. හරිද? මූලික සටහන් පොත් කියන එක මේකත් ඒකෙන් යන්නේ. මේ ප්‍රශ්නෙත් ඒකෙන්. දැන් විදුලිය ඔයා ගෙවනවා කියලා කියනවනේ. විදුලිය ගෙවනවා කියද්දි මං කිව්වා මුදල් පොතේ මූලාශ්‍ර ලේඛන 2යි. මුදල් පොතේ මොකද මූලාශ්‍ර ලේඛන 2? සල්ලි හම්බෙනවට කියන්නේ ලදුපත. සල්ලි ගෙවනවට කියන්නේ මොකද? මූලාශ්‍ර ලේඛනේ ගෙවීම් වවුචරය. මම ඔයාලට ඔගේ නෝට් එක දීලා තියෙන්නේ. මුදල් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනේ ලදුපත, සල්ලි ගෙවනවට අදාළ මූලාශ්‍ර ලේඛනේ ගෙවීම් වවුචරය. එතකොට ඔයාගෙන් අහනවා මුදලින් ගෙවනවා. ගෙවනවා කියන්නේ සල්ලි යනවනේ බා. ගෙවනවා කියන්නේ සල්ලි යනවා. එතකොට අපේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? සල්ලි යනවා නම් මූලාශ්‍ර ලේඛනය මොකද්ද? මූලාශ්‍ර ලේඛනය හොඳට බලා වරද්දන තැන නෑ. මූලාශ්‍ර ලේඛනය සල්ලි යනවා නම් ගෙවීම් වවුචරය. අපි එතකොට සල්ලි පොත මොකද්ද? මුදල් යන්නේවා මුදල් එනේවා දාන පොත මොකද්ද? මුදල් පොත. ගෙවීම් වවුචරයයි මොකද්ද? මුදල් පොතයි. උත්තරේ 1. ඔයාගේ මුලින්ම අහන්නේ මූලාශ්‍ර ලේඛනය. ඊට පස්සේ තමයි පොත අහන්නේ. ඔයා මේක දාන පොත මොකද්ද? ගනුදෙනුව සටහන් කරන්න යොදා ගන්න මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරය. ඒක දාන පොත මොකද්ද? මුදල් පොත. මෙන්න ඒකම තියෙනවා මේ ප්‍රශ්න අංක 2. හැබැයි මුදල් පොත තියෙන්නේ මොනවටද? මූලාශ්‍ර ලේඛනයක් විදිහට. වැරදීනේ. මේක මූලික පොතනේ. ඒතර උත්තරේ මොකද්ද? එක මුලින්ම අහන්නේ මූලාශ්‍ර ලේඛන ඊට පස්සේ තමයි පොත අහන්නේ. උත්තරේ 1. මෙන්න මේ ප්‍රශ්නෙට පුතේ තරුවක් දාලා තියන්න මම මේක ප්‍රශ්නේ කියලා දෙන්නම්. 29 ජර්නල් වවුචරේ භාවිතයට ගන්න මොකද? ජර්නල් වවුචර් කියලාම තියෙනවානේ. අර කොමර්ස් කරන්න මම මුලින්ම කිව්වේ මොකද? සිංහල පුළුවන් වෙනවා. සිංහල වලින් මේක මොන කරගන්න දෙන්නේ? ජර්නල් කියලා කෑල්ල තියනවා නෙමෙයි. ජර්නල් පොදු ජර්නලය. ජර්නල් වවුචරේ පාවිච්චි කරන්නේ මොකේද? පොදු ජර්නලය. මේක මම පස්සේ කියලා දෙන්නම් පුතේ. හරි. හරි. ඊළඟට අහනවා හිමිකම වැඩි වෙන ගනුදෙනු. හිමිකම වැඩි වෙන. මම ඔයාලට හිමිකම වැඩි වෙන අවස්ථා ටික කියලා දුන්නා. මතකද? මේ හිමිකම වැඩි වෙන අවස්ථා මොනවාද? හිමිකම වැඩි වෙන අවස්ථා ප්‍රාග්ධනය ආදායම්. ප්‍රාග්ධනයයි ආදායම් හිමිකම වැඩි වෙන අවස්ථා. බලන්න. ප්‍රාග්ධනයයි ආදායමකුයි තියෙන තැන. හිමිකම වැඩි වෙද්දි මේ ප්‍රාග්ධනයේ මේ ප්‍රාග්ධනයේ හින්දා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේක වියදමක්. වියදමකදී හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. පොලිය ගෙවනවා. පොලිය කියන්නේ වියදමක්. වියදම් කරද්දී හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊළඟ මෙන්න මේක උපකරණ ගන්නවා. උපකරණ ගන්නේ මොනවද දීලාද අපි?
අපි ගාව තියෙන සල්ලි දීලා. සල්ලි කියන්නේ වත්කම. මුදල් කියන වත්කම මුදල් කියන වත්කම අපේ අඩු වෙනයි සල්ලි යනවනේ. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඔයා උපකරණ ගන්නෙ. ඔයාගේ ව්‍යාපාරට හම්බෙන්නේ උපකරණ. උපකරණ කියන්නේ ව්‍යාපාරට මොකද්ද? උපකරණ කියන්නේ ව්‍යාපාරට වත්කම. ඒතර ඔයා ගාව තියෙන මුදල් කියන වත්කම අඩු වෙලා උපකරණ කියන වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේ උත්තරේ ගන්න බෑ. මේක වත්කම් වල විතරයි වෙනස් වෙන්නේ. මේක ගන්න බෑ. උත්තරේ මොකද? හිමිකම වැඩි වෙන අවස්ථා දෙකයි. එක්ක ප්‍රාග්ධනය නැත්නම් ආදායම්. මෙතන තියෙන උත්තරේ 3. හරි. ඊළඟ යන්ත්‍ර උපකරණ මිලට ගන්නවා. යන්ත්‍ර උපකරණ මිලට ගද්දී සමීකරණයට දැම්මොත් යන්ත්‍ර උපකරණ මිලට ගන්නවා කියන එක සමීකරණයට දැම්මොත් අපේ සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. ඔයා යන්ත්‍රයක් ගන්නවා. එතකොට ඔයාගේ මුදල් කියන වත්කම් මොකද වෙන්නේ? මුදල් කියන වත්කම් මොකද වෙන්නේ 200කින් අඩු වෙනවා. සල්ලි අඩු වෙනවා. ඔයා සල්ලි දීලා මොකද ගන්නෙ? යන්ත්‍ර කියන වත්කම. මොකද ඔයා සල්ලි දීලා ගන්නේ? යන්ත්‍ර කියන වත්කම. දැන් ඔයා ගාව තියෙන සල්ලි අඩු වෙලා යන්ත්‍රයක් ව්‍යාපාරට එනවා. ඒතකොට යන්ත්‍ර කියන වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක වත්කමක්නේ. ඒතකොට වත්කම් පැත්තේ තමයි 200ක් අය වැඩි කරන්න ඕන. තේරුණාද? අපි යන්ත්‍රයක් ගන්නකොට අපි ගාව තියෙන මුදල් කියන වත්කම අඩු වෙලා අපේ ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේක වෙනස් වෙන්නේ මොකේ විතරද? මේක වෙනස් වෙන්නේ වත්කම් වල පමණයි. උත්තරේ 4. හරි. මේ ළමයි මේවල මොනවා හරි ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවද? chat එකට දාන්න. හංසක ප්‍රශ්න තියෙනවද? නැද්ද? මොනවද? ප්‍රශ්නද? මේ පිනිදු ඉන්නව නේද? රශ්මි ප්‍රශ්න තියෙනවද මොන හරි? අපේ කෝ මේ ඉවන් ඉන්නවද? සෙවොන් ඉන්න. සෙවන් මොන හරි තේරෙනවද? තේරෙන්නේ නැති මොන හරි තියෙනවද සෙවොන්? අවුලක් නැහැනේ. සුරත් මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැනේ. මේ ටික තේරෙනවද? මේ ටික කියවලා දීපු ටික තේරෙනවද? ඉවාන් ඉන්නවලු අන්න iPhone. තේරෙන්නේ නැති මොන හරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න ළමයි කියලා දෙන්න වලට. මොන හරි තේරෙන්නේ නැති ප්‍රශ්නේ අංකයක් තියෙනවා ප්‍රශ්න අංකේ දාන්න මම ඒක කියලා දෙන්නම්. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ව්‍යාපාරයක ලෙජරේ දැක්වෙන විදුලි ගාස්තු. විදුලිය කියන්නේ මොකක්ද පුතේ? විදුලිය කියන්නේ ව්‍යාපාරයට විදුලිය කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයට හිමිකම් ගිණුමක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. එහෙනම් උත්තරේ මොකද්ද? 2. හරි ප්‍රශ්න අංක 3ට 33ට
හරි. ප්‍රශ්නාංක 33 කියන්නේ මොකද්ද? ගිණුම් කරන සමීකරණයට බලපාපු හැටි තියෙනවා. හරි. වත්කමකුත් අඩු වෙලා වගකීමකුත් අඩු වෙලා පුතේ. වත්කමකුත් අඩු වෙලා වගකීමකුත් අඩු වෙලා. මෙන්න හොඳට අහගන්න හැමෝම මේ වගේ ගානක් ආවම මුලින්ම ඔයාලා මේ අර වත්කම් ගැන හිතන්න යන්න එපා. ඔයාලට මේක වත්කම් ගැන හිතන්න ගියොත් පැටලෙනවා. ඔයා මේ වගේ ගානක් ආවම මුලින්ම හිතන්න ඕන වගකීම් ගැන. වත්කම් පැත්ත අමතක කරන්න. මොකද දන්න එකම දේ මුදල්නේ. මුදල් ගැන හිතලා අනිත් ගැන හිතන්න ගියොත් මේ ගාන අවුල් වෙනවා. ඔයාලා මුලින්ම හිතන්න වගකීම්. ඔයා ප්‍රධාන වශයෙන් දන්න වගකීම් මොනවද? එකක් තමයි බැංකු ණය, අනිත් එක මොකද්ද? ණය හිමි. ඔය දෙන්න අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? අනිවාර්යෙන් ඔය දෙන්න ගෙවලානේ. එහෙම උත්තරයක් එන්න ඕනේ. දෙකම අඩු වෙලානේ. ඔය පළවෙනි එක උත්තරේම ගන්න පුළුවන්නේ. මේ ණය හිමියෙකුට ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ණය හිමියෝ කියන්නේ ව්‍යාපට වගකීමක්. වගකීමත් මොකද වෙන්නේ? ණය හිමි කියන වගකීමත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේ දෙකම අඩු වෙනවා. හරි. ගිය සතියේ මං කියලා දුන්නා ගිණුම් සේරගේම එකතුව. ගිණුම් සියල්ලගේම එකතුවට කියන නමක් තියෙනවා අපි. මොකද්ද? ගිණුම් සියල්ලම කිව්වේ මොකද්ද මෙතන? ගිණුම් සියල්ලම කිව්වේ මොකද්ද? වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. මේ ගිණුම් සියල්ලගේම එකතුවට අපි මොකක් කියලාද කියන්නේ? ලෙජරය කියලා කියන්නේ. මොකද්ද? ලෙජරය. එතකොට ප්‍රශ්න අංක 34ට උත්තරේ මොකද්ද? 3. හරි. හරි. පුතේ මේ පොඩ්ඩක් යන්නකෝ ප්‍රශ්න අංක 40ට. ප්‍රශ්න අංක 40ට යන්නකෝ. ප්‍රශ්න අංක 40. පල්ලෙහා ඉඳලා එන්නම් ඈ. හරි. ඔයාට ණය හිමියන්ට 60000ක් ගෙවනවා කියන පුතේ. ණය හිමියන්ට ගෙවද්දි අපි ගාව තියෙන සල්ලි මොකද වෙන්නේ? මුදල් කියන වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන වත්කමක්නේ. වත්කම් අඩු වෙනවට කියන නම මොකද? බැර. එහෙනම් මුදල් බැර. ඔයා ණය හිමියන්ට ගෙවද්දි අපි ගාව තියෙන මුදල් මොකද වෙන්නේ? දන්න එකම දේ මොකද? මුදල් බැර වෙනවා. ඔයා කාටද ගෙව්වේ? ණය හිමියන්ට. එයා බැර නම් අනිත් කෙනා මොකද වෙන්න ඕන? හර නේද? ණය හිමි කියන්නේ වගකීමක්. වගකීමක් වැඩි වෙනවට අපි කියන්නේ මොකක් කියලාද? ආදායම් හිමිකම් වගකීම්. මේ තුන් දෙනා වැඩි වෙනවට කියන්නේ බැර. දැන් ණය හිමියක් ගෙවනවා කියලානේ කියන්නේ. ඒතර වගකීම අඩු වෙනවා. වගකීම අඩු වෙද්දි හර. බලන්න මෙහෙම උත්තරයක් තියනවාද කියලා. මුලින්ම හර සටහන පුතේ ලියන්න ඕන. එතකොට ණය හිමි හර වෙලා තියෙන්න ඕන. ණය හිමි හර මුදල් බැර. එහෙම එකක් තියෙනවද උත්තරේ? 3. ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. හරි. ප්‍රශ්න අංක 39ට යන්න. මුදල් පොතේ සල්ලි එනවට පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය මොකද? සල්ලි එනවා කියන්නේ ලදුපතනේ. මුදල් පොතේ සල්ලි එන පැත්ත හර පැත්ත. එනවනම් ලදු ලදුපත. එනවට කියන්නේ ලදුපත. ගෙවනවට සල්ලි ගෙවදි සල්ලි යනවා. මූලාශ්‍ර ලේඛනය මොකද? ගෙවීම් වවුචරේ. සල්ලි එනවට ලදුපත, සල්ලි යනවට ගෙවීම් වවුචරේ. සල්ලි එන පැත්ත කොහෙද? සල්ලි එනවා කියන්නේ මුදල් පොත හර වෙනවා. හර වෙන්නේ ලදුපතෙන්. සල්ලි යන්නේ මොකෙන්ද? බැර පැත්ත. බැර පැත්තට පාවිච්චි කරන්නේ ගෙවීම් වවුචරේ. උත්තරේ මොකද්ද? මේක අහන්නේ මුදල් පොතේ හර පැත්ත. හර පැත්ත නම් මුලින් සල්ලි එනවනේ. එනවනම් ලදුපත, යනවනම් වවුචරය. මේක පුතේ ගෙවීම් වවුචරය කියලා දෙන්නත් පුළුවන්, නිකම් වවුචරය කියලා දෙන්නත් පුළුවන් ඈ. වෙනසක් නැහැ. හරි. හරි. ප්‍රශ්න අංක 38. ලෙජර් ගිණුමක හා මූලික සටහන් පොතක කාර්යයන් ඉටු කරන මූලික පොත. මං ඔයාලට මුදල් පොත කියද්දි මුලින්ම නෝට් එකක් ලියන්න දුන්නා මුදල් පොතේ දිත්වකාරය. මොකද? මුදල් පොතේ දිත්වකාරය. මොකද? මුදල් පොතේ දිත්වකාරය. ඒකේ මුදල් පොත මගින් කරන කාර්යයන් දෙකක් තියෙනවා. මොකද්ද කරන කාර්යයන් දෙක? මුදල් පොත මගින් කරන කාර්යයන් දෙක කිව්වොත් හරිද?
මේක තමා කරන්නේ. බලන්නකො. මුදල් පොතේ කරන කාර්යයන් දෙක තමයි එකක් මූලික සටහන් පොතක කාර්යය. අනිත් එක තමා ලෙජර් ගිණුමක කාර්ය. මං කිව්වා මුදල් පොතේ කාර්යයන් දෙකක් කරන. ඔක විභාගයට අහනවා මේ පාර අනිවාර්යෙන් අහනවා. මේ පාර අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අහනවා. මුදල් පොතේ කරන කාර්යයන් දෙක මොකක්ද කියලා අහනවා. මූලික පොතක කාර්ය අනිත් එක ලෙජර් ගිණුමක කාර්ය. මොකද්ද මේ මූලික පොතක කාර්ය කියන්නේ? මූලික පොතක කාර්ය කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ දැන් ඔයාලගේ තියරි කොටස් ඉවරයි 10 වසරේ. එතකොට තියෙන්නේ මේ ගණන් හදන කොටස්නේ. එතකොට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මූලික පොත් ටික තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ මුදල් ගනුදෙනු දාන පොතක් තියෙනවා. ඒ මූලික පොතට කියන්නේ මුදල් පොත. මුදල් පොතෙන් කරන්නේ මොකද? මූලික පොතක කාර්යය. ඒ කියන්නේ මුදල් ගනුදෙනු සටහන් කරනවානේ. ඒ කියන්නේ මුදල් පොත කියන එකෙන් කරන්නේ මොකද්ද? මූලික පොතක කාර්යය. මේ ලෙජර් ගිණුමක කාර්යය කියන්නේ අපි අර මේ දවස්වල ගැහුව නේද ටී ගිණුම්. මෙහෙම ටී ගිණුමක් ගැහුවේ ලෙජර් ගිණුමක්. ලෙජර් ගිණුමක කාර්යය. දැන් මුදල් පොත කියන්නේ මොකද්ද? මුදල් පොත කියන්නේ මුදලින් වෙන ගනුදෙනු සටහන් කරන පොතනේ. ව්‍යාපාරයක මුදල් ගනුදෙනු සටහන් කරන පොත. එතකොට ඔයාට මතක ඇතිනම් මෙහෙම ආකෘතියක් තියෙන්නේ මුදල් පොතේ. හරිද? මුදල් පොතේ මේ පැත්තේ තිබ්බා හර, මේ පැත්තේ තිබ්බා මොකද්ද? බැර. දැන් ඔයාලා රූල් කරපු එකේ මුදල් පොතේ මෙහෙමනේ තිබ්බේ. අර දිනය විස්තරය වට්ටම් මෙහෙම සාපි එහෙමත් තිබ්බා. මම ඒ ටික නැතුව මුදල් පොතේ හර පැත්තකුත් තිබ්බා බැර පැත්තකුත් තිබ්බා. දැන් අපි මුදල් පොතේ මොනවද දාන්නේ? මුදල් පොත කියන්නේ මුදල් ගනුදෙනු සටහන් කරන පොත. මොකද්ද? මුදල් පොත කියන්නේ මොකද්ද? මුදල් ගනුදෙනු සටහන් කරන මුදල් ගනුදෙනු සටහන් කරන පොතනේ. කරන පොතනේ. එතකොට ඔයා මුදල් පොතේ මොකද කරේ? ඔයා මුදල් පොතේ ගනුදෙනු දානවා කියන්නේ මේකේ දාන්නේ මොනවද? මුදල් ගනුදෙනු. එතකොට මේකෙන් කරන්නේ මොකද? මුදල් පොතෙන් කරන්නේ මොකද? මුදල් ගනුදෙනු සටහන් කරන. ඒ කියන්නේ මුදල් පොතෙන් මූලික සටහන් පොත කාර්යය කරනවනේ. ඒ එක්කම ඔයා මොකද කරන්නේ? ඒ එක්කම ඔයා කරන්නේ සල්ලි එනවා නම් හර පැත්තේ දානවා, සල්ලි යනවා නම් බැර පැත්තේ දානවා. ඒ කියන්නේ පොතේ දාන ගමන් මුදල් පොතක දාන්නේ මුදලින් වෙන ගනුදෙනු, පොතේ කාර්යය කරන ගමන් ඔයා හර පැත්තට දානවා සල්ලි එනවා නම් බැර පැත්තට දානවා සල්ලි යනවා නම් පොතේ කාර්ය කරන ගමන් ටී ගිණුමේ කාර්යයත් ඔයා කරනවානේ සල්ලි එනවා නම් හර පැත්තට දානවා සල්ලි යනවා නම් බැර පැත්තට දානවා. මුදල් පොතෙන් කරන දිත්ව කාර්යය ඕක. මොකද්ද? මූලික සටහන් පොතක කාර්යයත් කරනවා, ලෙජර් ගිණුමක කාර්යයත් කරනවා. මේ වගේ මේ කාර්යයන් දෙකම කරන පොත් තුනයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මෙහෙම කරන පොත් තුනයි තියෙන්නේ. ඔයා ඕනනම් ඕකට නෝට් එකක් දාලා තියාගන්න. මේ ප්‍රශ්නෙට තරු අංකයක් දාලා. ඒ කියන්නේ ප්‍රශ්න අංක 38 මේක තරුවක් දාලා ලියාගන්න. ලෙජර් ගිණුමකයි මූලික සටහන් පොතක කාර්යයයි. ඒ කියන්නේ දිත්ව කාර්යනේ. මේ කාර්ය දෙකට කියන්නේ මොකද්ද? දිත්ව කාර්යය. දිත්ව කාර්යය. දිත්ව කාර්යය කරන පොත් තියෙන්නේ තුනයි. ඒ කියන්නේ පොතෙන් ලෙජර් ගිණුමේ කාර්යයත් කරනවා, පොතේ කාර්යයත් කරනවා. මොනවද කරන්නේ? දිත්ව කාර්ය කරන පොත් තුනයි තියෙන්නේ. එතකොට ඒකේ වෙන්නේ මොකද්ද? ඒකේ පොතේ කාර්ය කරන ගමන් ලෙජර් ගිණුමේ කාර්යයත් කරනවා. මෙහෙම කරන පොත් තුනයි. මොකද්ද? මුදල් පොත තියෙනවා. මේ එක්කම එනවා සුළු මුදල් පොත කියලා. ඕන ලියාගන්න. සුළු මුදල් මේක ලියාගන්න. තරුවක් දාලා ලියන්න මුදල් පොත, සුළු මුදල් පොත, මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු පොත. මේ පොත් තුනම දිත්ව කාර්ය කරන පොත් තුනක්. ඒ කියන්නේ මේකෙන් කරන්නේ මුදල් පොත මේ දැන් මේ පොත් තුනෙන් කරන්නේ මොකද්ද? මූලික සටහන් පොතක කාර්යයත් කරනවා, ලෙජර් ගිණුමේ කාර්යයත් කරනවා. ඒ කියන්නේ අර ගනුදෙනුව දාන ගම ඒක ලෙජර් ගිණුමකත් යනවා හැමෝම. හරිද? එතකොට දිත්ව කාර්ය කරන පොත් තුනයි තියෙන්නේ අපිට ඉගෙන ගන්න. මේ පොත් තුන මොකද්ද? මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු පොත. 10 වසරේ පළවෙනි වාරේ වෙද්දි මේ පොත් දෙක අපි ඉවර කරනවා. පළවෙනි වාරේ නෙවෙයි දෙවෙනි වාරේ.
තව මාසයක් ඇතුළත මේ පොත් දෙක ඉවර වෙනවා. හරිද? මේ ප්‍රශ්නේ තරුවක් දාලා තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37ට යන්න. ප්‍රශ්න අංක 37 අහනවා මුදල් පොතේ හර පැත්තේ සටහන් කරන ගනුදෙනුව මොකද්ද? මුදල් පොතේ හර පැත්තේ දාන්නේ සාමාන්‍ය සල්ලි එන දේවල්නේ. අපිට සල්ලි එන දේවල් මොනවද? ගෙවනවා කියදී සල්ලි යනවා. ගෙවනවා කියදී සල්ලි යනවා. ගන්නකොට සල්ලි යනවා. විකුණද්දි සල්ලි එනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 1 37ට මොකද්ද උත්තරේ? 1. හරි. ඊළඟට යම් ප්‍රශ්න අංක 36. මොකක්ද ඊළඟට තියෙන්නේ ප්‍රශ්න අංක 36. ප්‍රශ්න අංක 36 කියනවා ප්‍රශ්න අංක 36 කියනවා අපිට ගනුදෙනුවක් සිදු වුණාම ඒ ගනුදෙනුව පිළිබඳ විස්තර ඇතුළත් කරලා හදන ලියවිල්ලක් තියෙනවා. මොකද්ද ගනුදෙනුවක් වුණාම ඒ ගනුදෙනුව පිළිබඳ විස්තර ඇතුළත් කරලා ලියවිල්ලක් හදනවා. ඒ ලියවිල්ලට කියන නමක් තියෙනවා. මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. මොකද්ද මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ? ගනුදෙනුවක් සිදු වුණාම ඒ ගනුදෙනුව සම්බන්ධ සියලු විස්තර ඇතුළත් කරලා සාධන ලියවිල්ල. මේකට තරුවක් දාගන්න මේ ප්‍රශ්නෙට. මේක මම කරලා නැහැ ඔයාලට තාම. සාමාන්‍යයෙන් පුතේ මේ මෙහෙම වෙන්නේ හරිද? ඔයාලට දැනට කියලා දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ දැන්ට ඉගෙනගෙන තියෙන දේවල් වලින් මට කියලා දෙන්න තියෙන්නේ මේ මෙහෙම හරිද? ඔයා මුලින්ම කරන්නේ මොකද? ගනුදෙනුවක් වෙනවා. පළවෙනිට ගනුදෙනුවක් වෙනවා. දැන් ඔයාගේ මෙහෙම හිතමුකෝ. ඔයා ව්‍යාපාරයක් කරනවා. හරිද? ඔයා ව්‍යාපාරයක් කරද්දී ඔයා දැන් ව්‍යාපාරය කරද්දී ඔයාට දැන් ඔයා තව මොකක් හරි හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ මං ක්ලාස් කරන ගමන් මොකක් හරි බිස්නස් එකක් කරනවා කියලා. මාව ගන්න උදාහරණයට. එතකොට මම ක්ලාස් කරන වෙලාවට මගේ බිස්නස් එක බලන්න කවුරුත් නැහැනේ. මම මොකද කරන්නේ? සේවකෙක් අරගෙන තියාගන්නවා ව්‍යාපාරය කරන්න. එතකොට ගනුදෙනුවක් වුණාම දැන් හිතන්න මම සේවකෙක්ව තියලා යනවා මං ලාච්චුවේ සල්ලි ලක්ෂයක් විතර තියලා යනවා මොනවා හරි වුණොත් කරන්න කියලා. ඒ කියන්නේ වියදම් આવොත් පියවල දාන්න මොනවා හරි බඩු આવොත් ගන්න කියලා. දැන් සේවකයා මොකද කරන්නේ? මේ මං හවස ආවෙන් පස්සේ කියනවා මේ මහත්තයා මේ මම ලක්ෂයක බඩු ගත්තා. නැත්නම් 50000ක බඩු ගත්තා. මේ දැන් 50000යි තියෙන්නේ කියලා. මට දැන් එහෙම එයා කිව්ව පළියට මට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? බෑ. එයා කියන මේ තිබ්බේ ගත්ත බඩු ටික මේ ගත්ත බඩු ටික කියලා මේ පොඩි කෑලි ටිකක් පෙන්නනවා. මට දැන් එයා ගැන විශ්වාස කරන්න පුළුවන්ද? බෑ. මම එයාට කියනවා ඔයා බඩු ගත්තනේ. ගත්ත කම්පැනියේ බඩු ගත්තම ලිස්ට් එකක් දෙනවනේ. ඔයා මේ බිලක් දෙනවනේ. ඉන්වොයිස් එකක් දෙනවනේ. මං කියන ඉන්වොයිස් එක පෙන්නන්න. ඔයා බඩු ගත්ත මිලවල් තියෙන ඉන්වොයිස් එක පෙන්නන්න. එතකොට මට හිතා ගන්න පුළුවන් නේ. මෙයා මේ බඩු තමා අරන් තියෙන්නේ මේ එක භාණ්ඩයක් ගත්ත මිල මේක. එතකොට 50000 මෙහෙම හැදෙනවා කියලා මට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. එතකොට ඒ නීතියම තමයි මේකේ තියෙන්නේ. ගනුදෙනුවක් වුණාම ගනුදෙනුව පිළිබඳ විස්තර තියෙන ලියවිල්ලක් දෙනවා. ගනුදෙනුවක් වුණාම ඒ ගනුදෙනුවට අදාළ විස්තර ඒකක එක මිල කීයද? ඒ වගේ කීයක් ගත්තද? ඩිස්කවුන්ට් එකක් දුන්නද? ගනුදෙනුව පිළිබඳ කාගෙන්ද බඩු ගත්තේ? ඒ ව්‍යාපාරේ නම උඩින් ලියනවා. අර එහෙම ගනුදෙනුව සම්බන්ධ විස්තර ඇතුළත් කරලා ලියවිල්ලක් හම්බ වෙනවනේ. අපි ඒකට තමයි කියන්නේ මූලාශ්‍ර ලේඛනය. මොකද්ද කියන්නේ ඒකට? මූලාශ්‍ර ලේඛනය. දැන් ඔයාට මේ ගනුදෙනුව වුණා කියන්න ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය මේකනේ. ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය මේක. ඊට පස්සේ මේ මූලාශ්‍ර ලේඛනය කියන්නේ ඔය ලදුපත ගෙවීම් වවුචරය සුළු මුදල් ගෙවීම් වවුචරය අන්න එහෙම මූලාශ්‍ර ලේඛන සෙට් එකක් තියෙනවා. හරිද? එතකොට මේ මූලාශ්‍ර ලේඛන අපි වර්ග කරනවා. දැන් ලදුපත කියන්නේ සල්ලි හම්බ වෙනවනේ. ඒක දාන පොත මොකද්ද? මුදල් පොත. හරිද? ඔයාට හිතන්නකෝ බැංකුවේ සල්ලි චෙක් එකක් තැන්පත් කරනවා කියලා. අපි බැංකු ගනුදෙනුව ගිහිලා දානවා බැංකු පොතේ. අර එහෙම ගනුදෙනුවෙන් ගනුදෙනුවට
වෙනම මූලාශ්‍ර ලේඛන තියෙනවා. ගනුදෙනුවක් වුණාම එක්ක ඔප්පු කරන්න මූලික මේ ගනුදෙනුව පිළිබඳ විස්තර ඇතුළත් කරලා හදන ලියවිල්ලට තමයි අපි කියන්නේ මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. හරිද? ඒක තමයි අර අතන අහලා තියෙන්නේ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු පුතේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මම හිතන්නේ මේක හැම පන්තියෙම මම කරලා නැහැ. සමහර පන්තිවල මම මේ කොටස කරා. සමහර පන්තිවල මම මේක කරේ නැහැ. හරිද? අපිට ඉගෙන ගන්න තියෙනවා මේ දැන් අපි හැම පන්තියෙම මම මුදල් පොත පටන් අරන් තියෙනවානේ. සමහර පන්තිවල මුදල් පොතේ වට්ටම් තීරුත් එක්කත් මම කරලා තියෙනවා. හරිද? එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා වට්ටම් කියලා එකක්. හරිද? මේ වට්ටම් කඩනවා කෑලි දෙකකට. මේ වට්ටම් කඩනවා කෑලි කීයකටද? දෙකකට. එකක් තියෙනවා වෙළඳ වට්ටම්, අනිත් එක තියෙනවා මුදල් වට්ටම්. වට්ටම් කෑලි කීයද? දෙකයි. මොකද්ද? වෙළඳ වට්ටම්, මුදල් වට්ටම්. මේ වට්ටම් දෙක ආයේ බෙදනවා කෑලි දෙකකට. මේ කෑලි දෙකකට අපි බෙදනවා. මොනවද කෑලි දෙක? මේ දුන් වට්ටම්, ලද වට්ටම්, දුන් වට්ටම්, ආයේ ලද වට්ටම්. දෙනවා කියන එකේ තේරුම දන්නවනේ? දෙනවා කියන එකේ තේරුම ඔයාලා දන්නවනේ? අබිනු දන්නවද දෙනවා කියන එකේ තේරුම? දන්නවනේ? දෙනවා කියන එකේ තේරුම දුන්නේ. දුන් කියන්නේ අපි දෙනවා. ආදායමක්ද වියදමක්ද අපිට? දෙනවා කියන එක. වියදමක්. ලද කියන්නේ අර හම්බෙන ඒවා තියෙන්නේ. හම්බෙනවා නම් ලද කියන්නේ හම්බෙනවා. ආදෙන්ද වියදම්ද? ලද කියන එකේ තේරුම ලද මොකද්ද? ලද කියන්නේ ආදායම් හම්බෙනවනේ. හරි. එතකොට වට්ටම් ಜಾති දෙකයි පුතේ. මොකද්ද? වෙළඳ වට්ටම්, මුදල් වට්ටම්. හරිද? මේකේ වෙළඳ වට්ටම් කියන්නේ බඩුවක් ගන්නකොට දෙන වට්ටම්. මොකද්ද? බඩුවක් ගන්නකොට දෙන වට්ටම්. අපි බඩු ගණන් ගන්නවද? නෑනේ. ආයතොර මේවා ගිනුම් තියන්නේ නෑ. මොකද්ද? වෙළඳ වට්ටමක් කියන්නේ මොකද්ද? බඩුවක් ගන්නකොට දෙන වට්ටම්. අපි බඩු ගණන් ගන්නවද? නෑ. ඒවා අපි ඒ හින්දා ගිනුම් තියන්නේ නෑ. ඒක තේරෙනවද? මේක අහනවා. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ මෙහෙමයි හරිද? වෙළඳ වට්ටම් කියන්නේ බඩුවක් ගන්නකොට දෙන වට්ටම්. ඔයා ගිහිල්ලා මේ හිතන්නකෝ මොලි එකෙන් මොකක් හරි ඩිනිමක් ගන්නවා කියලා. ඕකේ ලකුණු කරලා තියෙනවා 5000ක් ඔයා අරන් එනවා 4000කට. ඩිස්කවුන්ට් එකක් දෙනවනේ. එතකොට එතන 1000ක වට්ටමක් තියෙනවනේ. එතකොට ඒ වට්ටම් බඩුවක් ගන්නකොට තියෙන වට්ටම් අපි පොත්වල තියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් විදියට මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මොන හරි බඩුවක් කාට හරි විකුණනවා. හොඳට හිතන්න මං හැම වෙලෙම ගණන් හදද්දි ඔයාලා හිතන්න කිව්වේ මොකද? ඔයාලා ව්‍යාපාරය කියලා හිතන්න. හරිද? ඔයා මොකද කරන්නේ? ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මොකක් හරි බඩුවක් විකුණනවා. එතකොට ඔයා විකුණද්දී ලකුණු කරලා තියෙන මිලක් තියෙනනේ 5000 කියලා. භාණ්ඩයක ලකුණු කරලා තියෙන මිලක් තියෙනවනේ. ඒ ලකුණු කරලා තියෙන මිලෙන් කරනු ලබන අඩු කිරීමට තමයි බඩුවක ලකුණු කරලා තියෙන මිල තියෙනවනේ. ඒ මිලෙන් කරනු ලබන අඩු කිරීමට තමයි අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලා. ඒ කියන්නේ මොකද? බඩුවක් ගන්නකොට දෙන වට්ටම් කියලා කිව්වේ ඒකයි.
ඔයා බඩුවක් විකුණනවා කියලා හිතන්නකෝ. විකුණනකොට එයාට ලකුණු කරලා තියෙන මිලෙන් කරන ලබන අඩු කිරීමක් තියෙනවා. ඒකට තමයි වෙළඳ වට්ටම කියන්නේ. ඔයා ගිහිල්ලා කායෙන් හරි බඩුවක් ගන්නකොට ඒ ලකුණු කරලා තියෙන මිලටම නෙමෙයි ගන්නෙ, ඩිස්කවුන්ට් එකක් හම්බෙලා ගන්නෙ. එතකොට ඒ වට්ටම් අපි ගිණුම් තියන්නේ නෑ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා දැන් කායෙන් හරි ගිහලා ඩිනිම් කලිසම ගන්නවා කියලා රුපියල් 1000ක වට්ටමක් හම්බුණානේ. බඩුවක් ගන්නකොට හම්බුන වට්ටමන්නේ. ආයෙක ගිණුම් තියන්නේ නෑ. ඒ වගේම ඔයා ව්‍යාපාරය ඔයා කාට හරි විකුණනවා. බඩු විකුණනකොට ඔයා වට්ටමක් දෙනවා. රුපියල් 500ක විතර වට්ටමක් දෙනවා. රුපියල් 5000ක 4500ට විකුණනවා. ඒතර ඔයා වට්ටමක් දීලානේ. බඩුවක් විකුණනකොට දෙන වට්ටම්නේ. ඒක පොත්වල තියන්නේ නෑ. හැබැයි මෙතන තියෙනවා බඩු වලට දෙන වට්ටම් තමයි අපි ගිණුම් තියන්නේ නැත්තේ. හැබැයි මෙතන තියෙනවා මොකද්ද? මුදල් වට්ටම් කියලා. මොකක්ද තියෙන්නේ? මුදල් වට්ටම්. මෙන්න මෙයාව ගිණුම් තියන්න ඕන. මෙයාව ගිණුම් තියන්න ඕන. ගිණුම් තියන්න මෙයාලව ඕන අනිවාර්යයි. මේ මුදල් වට්ටම් කියන්නේ හරිද? ණය හිමියෙක් හරි මොකද්ද? ණය හිමියෙක් හරි ණය ගැතියෙක් හරි මේ දෙන්නගෙම ණයනේ තියෙන්නේ. මේ දෙන්නගේ ණය පියවීමේදී සිදු කරනු ලබන අඩු කිරීම. සිදු කරන වට්ටම් මෙයාලගේ ණයක් පියවදී දෙන වට්ටම් වලට තමයි අපි කියන්නේ මුදල් වට්ටම් කියලා. හරි. මට මේ chat එකට කවුරු හරි දාන්න ණය හිමියෝ කියන්නේ අපිට සල්ලි හම්බෙන්න ඉන්න කට්ටියද අපි දෙන්න ඉන්න කට්ටියද? මේක හොඳට තේරුම් ගන්න. අපි සාමාන්‍යයෙන් වට්ටමක් දෙන්නේ කාටද? දැන් මං කිව්වා ඔයාලගේ මොනවාද මුදල් වට්ටම් කෑලි දෙකයි. මොකද්ද? දුන් වට්ටම් අනිත් එක මොකද්ද? ලද වට්ටම්. දෙන්නේ කාටද අපි? අපි දෙන්නේ කාටද? අපි දෙන්නේ කාටද? වට්ටමක් දෙන්නේ කාටද? අපි විකුණුපෙවුන්ටනේ දෙන්න ඕන. අපි දෙන්න ඕන කාටද? ණය ගැතියන්ටද? ණය හිමියන්ටද? වට්ටමක් දෙන්න ඕන. අපි වට්ටමක් සාමාන්‍යයෙන් දෙන්නේ ණය ගැතියන්ට. කාටද දෙන්නේ? ණය ගැතියන්ට. ණය ගැතියෝ කියන්නේ කවුද? අපිට ණය දෙන්න ඉන්න කට්ටිය. ණය ගැතියෝ කියන්නේ කවුද? අපිට ණය දෙන්න ඉන්න කට්ටිය. එයාලා අපිට ණය දෙද්දී හිතන්නකො ලක්ෂයක ණයක් එයා දෙන්න තියනවා කියලා. අපි එයාට කියනවා ලක්ෂයක් එපා 80000ක් දීපන්. ඒක අපිනේ කියන්නේ. ඒතර ණය ගැතියන්ට තමයි අපි වට්ටමක් දෙන්නේ. දුන් වට්ටම් කාටද යන්නේ? ණය ගැතියන්ට. ඕකෙම අනිත් පැත්ත ලද වට්ටම්. ලද වට්ටම් යන්නේ කාටද? ලද වට්ටම් කියන්නේ අපිට හම්බෙන වට්ටම. වට්ටම් සාමාන්‍යයෙන් හම්බෙන්නේ කොහොමද? අපි ණය හිමියන්ට ගෙවද්දි. ණය හිමියෝ කියන්නේ අපි ණය ගත්ත කට්ටියනේ. ණය හිමියන්ට අපි ගෙවනවා. ණය හිමියන්ට ගෙවන්න යද්දී එයා කියනවා 80000ක් එපා. 80000ක ණයක් ගෙවන්න යන්නේ. එයා කියන 80000ක් එපා මට 50000ක් දීපන්. එතකොට 80000ක ණය පියවන්න අපි මොකද කරන්නේ? 50000ක් නේ ගෙවන්නේ. එතකොට අපිට වට්ටමක් හම්බෙලා. ණය හිමියෝ එක්ක තමයි ලද වට්ටම් එන්නේ. හරිද? මෙහෙම තමයි මේක යන්නේ. හරිද? මුදල් වට්ටම් කියන කෙනා එතකොට ගිණුම් තියන්න ඕන. මුදල් වට්ටම් එන්නේ කවුරු අතරද? මුදල් වට්ටම් එන්නේ මේ ණය ගැතියයි ණය හිමියයි කියලා දෙන්නෙක් ඉන්නවනේ. මේ දෙන්නගේ ණය පියවදි තමා මේ වට්ටම් හම්බෙන්නේ. හරිද? අපි යම් ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ප්‍රශ්නේ කියනවා ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවද්දී. ණය හිමියන්ට ගෙවද්දී එයාලගේ ණය වටිනාකමින් කරනු ලබන අඩු කිරීමට අපි මොකක් කියලාද කියන්නේ? එයාට ණය ගෙවනවා. ණය ගෙවද්දී වට්ටමක් හම්බෙනවා. මොකද වට්ටම? ණය හිමියෝ සම්බන්ධ වට්ටම. මේකට උත්තරේ ගන්න 35ට. 35ට උත්තරේ ගන්න. මැසේජ් එකක්ද?
කට්ටිය උත්තර දාන්න බෑ. මන්න හරි ඉන්නවනේ. දාන්න උත්තර බෑ. අබිනකෝ උත්තර. දුවරි මොකද උත්තරේ? කවිස්ක මුදල් වට්ටම් දුලද වට්ටම්. මන්හර මොකද උත්තරේ? ලද වට්ටම්. ක්‍රිති මොකද උත්තරේ? සාරුත් කියන්න බලන්න උත්තරේ. ඒකට උත්තරේ යන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කරා. අපි සාමාන්‍යයෙන් ණය හිමියන්ට මුදල් ගෙවනවනේ. අපි ණය හිමියෙක්ට මුදල් ගෙවනවා. ණය හිමියට අපි මුදල් ගෙවද්දී මේ අපිට කැමති ගාණ ගෙවන්න බෑනේ. එයා තමා කියන්න ඕන මේ ණය ගෙවද්දී මෙච්චර ප්‍රමාණයක් වට්ටමක් දෙනවා කියලා. දැන් අපි ලක්ෂයක් ගෙවන්න තියෙන දැනට අපිට 80000ක් ගෙවන්න යන්න බෑනේ. එයා අපිට වට්ටමක් දෙන්න ඕන. අපිට නැත්තම් අපි ගෙවන්නේ කෙනාට අපිට වට්ටමක් දෙන්න යන්න බෑනේ. ඒතර ණය හිමියෝ සම්බන්ධ වට්ටම මොකද්ද? ණය හිමියෝ සම්බන්ධ වට්ටම ලද වට්ටම්. ඔයාලා මේකේ වැරද්දුවේ මේ මම මේකේ කිව්වා මොකද්ද? මුදල් වට්ටම් කියන කෙනාව කඩනවා දුන් වට්ටම් ලද වට්ටම් කියලා දෙකක්. මේ මුදල් වට්ටම් කියන්නේ මේ දෙන්න ගැනම කතා කරන්නේ. එක්කෙනෙක් ගැන නෙමෙයි. කවුද දෙන්න? ණය ගැතියෝ ණය හිමියෝ. ණය ගැතියා ණය හිමියා. මේ දෙන්න ගැනම තමයි මුදල් වට්ටම් කියන එකෙන් කතා කරන්නේ. එතකොට ණය ගැතිය ණය හිමියෝද ණය පියවද්දි දෙනු ලබන වට්ටම් කිව්වොත් ඔයාලට කෙලිම මුදල් වට්ටම් කියන උත්තරයට ගහන්න පුළුවන්. හැබැයි ඔයගෙන් අහන්නේ මොකද්ද? ණය හිමියෙක් ණය හිමියන් එයාලගේ ණය ගෙවද්දි දෙන වට්ටම මොකද්ද? ණය හිමියෝ සම්බන්ධ වට්ටම ලද වට්ටම. මේක තමයි අහන්නේ. හරි. හරි. ඔහොම මයන් ඊළඟ ප්‍රශ්නේ. පුතේ අපි මේ ප්‍රශ්න අංක 7 මෙන්න මේ ගාන ඉවර කරලා 7 3 කියන මේ ගාන ඉවර කරලා පන්ති නවත්තමු ඈ. හරි. මේකේ ඔයාලා මුදල් පොතක් ඉක්මනට රූල් කරගන්න. මට ලෙජර් ගිණුම් ඕනේ නැහැ මේකේ.
නිකම් මුදල් පොත කමන්නේ ලෙජර් ගිනුනුත් ගහගන්න. 1 2 3 4 5 6 7 8 ලෙජර් ගිනුම් ගහන්න 8ක් විතර. මුදල් පොත ගහලා කටුවට ටී ගිනුම් 8ක් ගහන්න ඉක්මනට. මුදල් පොතයි ටී ගිනුම් 8යි. කටුවට ගහන්න මේක ඉවර කරා පන්ති නතර කරා. හරි. හරි.
ප්‍රශ්න අංකයට පළවෙනි එකේ කියලා මේ මුදල් පොත කියලා ගහගන්න. හරි. පළවෙනි එකේ කියනවා මේ 35000ක 350000ක ප්‍රාග්ධනයක් යොදවනවා. හැංගිලා තියෙන වචන දෙකයි මොකද්ද? අපි ගන්න ඕන මුදලුයි ප්‍රාග්ධනය කියන ගිණුමයි. මුදලුයි ප්‍රාග්ධනය. මුදල් පොත නම් කලින්ම ගහලා තියෙන්නේ. අලුතෙන් ගිණුමක් ගහන්න ඕන මොකද්ද? ප්‍රාග්ධනය කියලා ගිණුමක්. මුදලුයි ප්‍රාග්ධනය. දැන් අයිතිකාරයා ව්‍යාපාරයට යොදවද්දී ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? දැන් මුදල් පොතේ මේ තියෙන්නේ හර පැත්ත. මේ මුදල් පොතේ බැර පැත්ත. අයිතිකාරයා ව්‍යාපාරයට යොදවද්දී ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා කියන්නේ මුදල් හර වෙන්න ඕන 3,50,000. මුදල් පොත හර වෙද්දී ප්‍රාග්ධන කියන ගිණුම මොකද වෙන්නේ? ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 3,50,000. ඊට පස්සේ ගිණුම් දෙකේ මොකද කරන්නේ අපි? නම් මාරු කරනවා. මෙයාගේ ලියන්නේ මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධන ගිණුම ලියනවා මුදල් කියලා. ඊට පස්සේ දිනේ දාන්න තියෙන්නේ. දිනේ කීයද? 1යි 1. දැන් මේ ගනුදෙනුවේ මොකද වෙන්නේ? ව්‍යාපාරට මුදල් එනවනේ. මුදල් එනවට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද මේ? ලදුපත් අංකේ. ලදුපත් අංකයක් ගානේ දීලා තියෙනවා. මොකද ලදුපත් අංකේ? ලදුපත් අංකේ 0.1. මේ පළවෙනි එක. හරිද? හරි. හරි. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? භාණ්ඩ මිලදී ගත්තා. අපි දන්නවා භාණ්ඩ ගත්තා කියපු ගමන් ගන්න ගිණුමක් තියෙනවා. මොකද භාණ්ඩ ගත්තා කියද්දි ගන්න ගිණුම? භාණ්ඩ ගත්තා කියද්දි අපි ගන්න ඕන ගැනුම් කියන ගිණුම. මොකද? ගැනුම් කියන ගිණුම. අපි භාණ්ඩ ගද්දී අපේ ව්‍යාපාරේ තියෙන සල්ලි මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරේ තියෙන සල්ලි යනවා. ඒ කියන්නේ මුදල් පොත බැර වෙනවා. මුදල් පොත බැර කරන්න ඕන කීයද? 1,50,000. මුදල් පොත බැර කරනවා 1,50,000. ගැනුම් ගිණුම හර කරනවා 1,50,000. එතකොට ගිණුම් දෙකේ නම් මාරු කරද්දී මෙයාගේ ලියනවා මොකක් කියලාද? ගැනුම් කියලා. ගැනුම් ගිණුම ලියනවා මුදල් කියලා. ඊළඟට තියෙන්නේ දිනේ දාන්න. දිනේ කවද්ද? 1යි 4. හරි. මේක සල්ලි යන ගනුදෙනුවක්නේ. සල්ලි යනවට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? මේ සල්ලි යනවට අදාළ මූලාශ්‍ර ලේඛනය දීලා තියෙනවා මොකද්ද? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය කීයද? 0.1. හරි. හරි. හරිද? ඊළඟ ලක්ෂ දෙකක බැංකු ණයක් ගන්නවා. අපි ගිහිල්ලා ව්‍යාපාරයෙන් බැංකු ණයක් ගන්නවා. ඒතර ව්‍යාපාරයෙන් බැංකු ණයක් ගත්තී ව්‍යාපාරට මොනවද අතට හම්බෙන්නේ? බැංකුවෙන් ගිහලා ණයක් ගත්තම ව්‍යාපාරට මුදල් හම්බෙනවා. ඒ කියන්නේ මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා කියන්නේ මුදල් හර වෙනවා. එහෙනම් හැංගිලා තියෙන ගිණුම් දෙක මොකද? මුදලුයි බැංකු ණයයි. එහෙනම් ඔය අලුතෙන් ගිණුමක් නම් කරන්න ඕන මොනවා කියලාද? බැංකු ණය කියලා. අලුතෙන් ගිණුමක් නම් කරන්න ඕන මොකද? බැංකු ණය. දැන් ඔය බැංකුවෙන් ගිහලා ණයක් ගන්නවනේ. බැංකුවෙන් ණයක් ගද්දී අපේ ව්‍යාපාරේ මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් පොත හර වෙනවා ලක්ෂ දෙකක්. මුදල් පොත හර වෙනවා ලක්ෂ දෙකක්. එහෙනම් බැංකු ණය මොකද වෙන්නේ? බැර වෙනවා ලක්ෂ දෙකක්. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ගිණුම් දෙකේ නම් මාරු කරනවා. මෙයාගේ ලියනවා මොකද්ද? බැංකු ණය. මෙයාගේ ලියනවා මොකද්ද? මුදල්. ඊට පස්සේ දිනේ දාගන්න. මොකක්ද තියෙන්නේ? 1යි 5. දිකේම 1යි 5. මේක සල්ලි එනවනේ. බැංකු ණයක් ගත්තම ව්‍යාපාරට සල්ලි හම්බ වෙනවනේ. ලදුපත් අංකයක් දීලා තියෙනවා බලන්න. 0.2 ලදුපත් අංකේ දාන්න තියෙන්නේ.
හරි. හරි. ප්‍රශ්නාංක ඒකේ 1.10 ගනුදෙනු හොඳට බලන්න. දැන් මං කිව්වා තොගේ කියන්නේ ව්‍යාපාරයක මොකද්ද? විකිණීමේ චේතනාවෙන් තියෙන දෙයක්නේ. ඔයා භාණ්ඩ ගත්තොත් විතරයි ගැනුම් කියන ගිණුම ගන්න ඕන. දැන් භාණ්ඩ ගන්නේ විකුණන්නනේ. මේ ගාන කියන්නේ දැව ගත්තා කියලා. ව්‍යාපාරයට දැව ගන්න විකුණන්නද පාවිච්චි දැව කියන්නේ ලීනේ. ලී ගන්නේ මොනවද? පාවිච්චි කරන්නනේ. ඒතර විකුණන්න නෙමෙයි. විකුණන්න ගත්තොත් විතරයි ගැනුම් ගන්නෙ. දැන් ඔයා එහෙනම් ගහන්න ඕන මොකද්ද? ගැනුම් කියන වචනේ මට ගන්න බෑ. ඔයා වෙනම ගිණුමක් ගහන්න ඕන මොකද්ද? ගැනුම් කියන වචනේ ගන්න බෑ. මොකද දැව අරන් තියෙන්නේ පාවිච්චි කරන්නනේ. ඔයා ගහන්න ඕන ලී බඩු කියලා ගිණුමක් ගහන්න ඕන. දැන් ලී බඩු ගද්දි මොකද වෙන්නේ? ව්‍යාපාරේ මුදල් යනවා. ව්‍යාපාරේ මුදල් යද්දි මුදල් පොතේ බැර පැත්තට දාන්න ඕන රුපියල් 50000ක්. මුදල් පොත බැර වෙද්දි ලී බඩු ගිණුම හර වෙනවා. ඇයි සල්ලි යනවා මුදල් පොත බැර ලී බඩු ගිණුම හර. මෙයාගේ ලියනවා මුදල් මෙයාගේ තියෙනවා ලී බඩු. දිනේ දාන්න 1.10 දෙකේම 1.10 හරි. ඊළඟ ඊළඟ ගානේ තියෙන්නේ අත්පිට විකුණුම් වලින් 90000ක් ලැබෙනවා. මොනවද? අපිට අත්පිට විකුණුම් වලින් කීයක් හම්බ වෙනවද? අත්පිට විකුණුම් වලින් රුපියල් 90000ක් හම්බ වෙනවා. අත්පිට විකුණුම් වලින් 90000ක් හම්බෙද්දී මුදල් පොත හර වෙනවා 90000ක්. ඔය අලුතෙන් ගිණුමක් ගහන්න ඕන කවුද? විකුණුම් කියලා. මොකද ගහන්න ඕන අලුත් ගිණුම? අලුත් ගිණුමක් ගහන්න ඕන විකුණුම් කියලා. උඩින් ගහන්නම් මං ගිණුමක්. ඔයා මේ ගිණුම නම් කරන්න මොකක් කියලාද? විකුණුම් කියලා. එතන මුදල් පොත හර වෙද්දී විකුණුම් ගිණුම් මොකද වෙන්නේ? බැර වෙනවා. ගිණුම් දෙකේ නම් මාරු කරනවා. මෙයාගේ ලියන්නේ මොකද්ද? විකුණුම් කියලා. මෙයාගේ ලියනවා මුදල් කියලා. ගිණුම් දෙකේ නම් මාරු කරා. ඊට පස්සේ දිනේ දැම්මා. මොකද්ද 1.18 මෙතන 1.18 සල්ලි අපිට එනවනේ. විකුණද්දි සල්ලි එනවනේ. එහෙනම් අපි මොකක් කියලාද දාන්නේ? ලදුපත් අංකේ දාන්න ඕන. ලදුපත් අංකේ කීයද? 0.3. හරි. ඊළඟ පොලි ආදායමක් ලැබෙනවා. පොලි ආදායමක් ලැබෙද්දී අපි ගිණුමක් ගහන්න ඕන. මුදල් දන්නවනේ අපි. මුදල් දන්නවා. එහෙනම් අපි ගහන්න ඕන මොකද? පොලි ආදායම් ගිණුමක් ගහන්න ඕන. මොකද ගහන්න ඕන? පොලි ආදායම් ගිණුමක් ගහන්න ඕන. පොලි ආදායමක් ලැබෙද්දී මුදල් මොකද වෙන්නේ? මුදල් හර වෙනවා 12000ක්. මුදල් හර වෙනවා කියද 12000ක්. එහෙනම් පොලි ආදායම් ගිණුම බැර වෙන්න ඕන. ආදායන්නේ 12000. ගිණුම් දෙකේ නම් මාරු කරන්න ඕන. මෙතන මුදල් කියලා ලියනවා. මෙතන පොලි ආදායම් කියලා ලියනවා. දිනේ කවද්ද? 1.25. දෙකේම දිනේ දානවා 1.25. හරි. ඊළඟට රක්ෂණ ගාස්තු ගෙවනවා අපි 15000. රක්ෂණ ගාස්තු ගෙවද්දී ඔයා ගන්න ඕන ගිණුම් දෙක මොකද්ද? මුදලුයි රක්ෂණ ගාස්තුයි. මුදලුයි මොකද ගන්න ඕන? රක්ෂණ ගාස්තු ගන්න ඕන. ඔයා මුදල් රක්ෂණ ගාස්තු ගෙවද්දී අපි ගාව තියෙන මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් පොත බැර වෙනවා. එහෙනම් රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. එයා හර වෙනවා. මුදල් පොත බැර රක්ෂණ ගාස්තු හර. මෙයාගේ මුදල් කියලා ලියනවා. මෙයාගේ රක්ෂණ කියලා ලියනවා. දිනේ දාන්න 1.30 කියලා දෙකේම. මෙතන ගෙවීම් වවුචරේ දාන්න ඕන 0.03. මොකද්ද 0.03. ඊළඟ
පෞද්ගලික ප්‍රයෝජනයට 10,000ක් ගන්නවා. මොකද පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 10,000ක් ගන්නවා. අපි ඒකට කියන නම මොකද? අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජන ගන්නවට කියන මොකක් කියලාද අපි? අපි කියන්නේ ගැනිලි කියලා. මොකක් කියලාද කියන්නේ? ගැනිලි කියලා. ගැනිලි කරද්දී ව්‍යාපාරේ තියෙන සල්ලි මොකද වෙන්නේ? ගැනිලි කියන්නේ අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජන ගන්නවා කියන එකනේ. එතකොට ව්‍යාපාරේ තියෙන සල්ලි මොකද වෙන්නේ? ව්‍යාපාරේ තියෙන සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් පොත බැර වෙන්න ඕන. කීයද? මුදල් පොත බැර වෙන්න ඕන. මුදල් පොත බැර වෙන්න ඕන 10,000. මුදල් පොත බැර වෙනවා 10,000ක්. මොනවා කියලාද? මුදල් පොත බැර ගැනිලි ගිණුම හර. මෙයාගේ විස්තරය ලියනවා ගැනිලි කියලා. මේ ටික තමයි තියෙන්න ඕන. මුදල් පොත බැර ගැනිලි ගිණුම හර 10,000යි. මෙතන වවුචර් අංකේ දාන්න 0.04. හරි. මේ ළමයි එහෙනම් මේ කොටස තේරුණා නේද? මැසේජ් එකක් දාන්න ඕන. හරි. අපි එහෙනම් ලබන සතිය හම්බෙමු. මේ පේපරේ ඉතුරු කොටස් ටික ඔයාලා කරන්න ගන්න. මේ මම සාකච්ඡා කරගෙන ඉන්න එපා. දැන් දෙවෙනි කොටස සම්පූර්ණ කරන්න විතරනේ තියෙන්නේ. ප්‍රශ්න අංක 1යි 2යි 3 4 5 6 සම්පූර්ණ ඉවර කරන්න අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරමු. හරි. හැමෝටම good night එහෙනම්.